හොඳටම නිින්ද ගිහිල්ලා කම්මැලි. ඒ නිසා ඉන්න මේ අද දරුවෝ දහම් පාසල් ලැබුණේ ඔය දහම් පාසල් වල වැඩක් නැහනේ. ඕකේ මේ උගන්නන්නේ වැඩක් නැහනේ ළමයි. අන්න කියන කතාව. අනේ මම අද උදෙන් නැගිට්ටේ නැහැ දරුවට කෑම එක හදලා මට දහම් පාසලට යවා ගන්න බැරි වුණා කියලා කවුරුවත් කියනවා ඇහිලා තියෙනවද කවුරුවත් කියනවද? කියන්නේ නැහැ. එහෙම කියන්නේ කියන්නේ අර මිස්ලා වැඩක් නැහැ. අර උගන්නන්න සුදුසුයි අර මිනිස්. එහෙම අහන්නේ. අපි අදටත් විශ්වාස කරනවා ඇත්තටම ගිරව් දෙන්නෙක් ඉඳලා තිනවා. ඇත්තටම හොරු ගාවට ගිරවෙක් වැටලා තිනවා. ඒ ගිරව කුණුහරුප කියලා තිනවා කියලා අපි තාම විශ්වාස කරනවා. අපිට හරි විශ්වාසයි අපේ අම්මා හරි ආච්චි හරි කවුරු හරි අපිට කියලා දීපු දේ අපි ඉහෙම උදිනින් පිළි අරගෙන ඉන්නේ. නේ? හැබැයි දැන් ළමයි එහෙම නැහැ. දැන් ළමයි තාක්ෂණෙත් එක්ක ඉන්නේ. ඒ නිසා ළමයි ටට්ටක් ගාලා වචන දෙකක් ගහලා බලන මේ ගිරවට කතා කරන්න හැකියාවක් තියෙනවද? ඒක අපි දැන් ළමයෙකුට ඕක කියලා දුන්නොත් අපිට කියලා දෙයි තාත්තේ නැත්තම් මිස් මේ ගිරවට කතා කරන්න බෑ. යාගේ සොරාලයක් පිහිටලා නැහැ. යාට මේක කරන්න බෑ. මොනවද මේ කියන්නේ ඈ? එහෙමයි. එහෙමයි. දැන් අපි නම් ගිරව කතා කරලා ආයි මුකුත් කියන්න එපා. ගිරව කතා කරා. ගිරව කතා කරා. හාව කතා කරා. අපේ කතාවල ගොඩ. හැබැයි ඒ කාලෙට අනුව ඒ දැනුම බෙදා දීපු විදිය හරියටම හරි ඈ. ඒකනේ අපිට තාමත් ඒව මතක. ඇල්ෆා පරම්පරාවේ විශේෂ ලක්ෂණ ඒ කියන්නේ ඇල්ෆා පරම්පරාව වෙන්නේ දැන් 2010 2024 දරුවෝ ටික. ඒ කියන්නේ අපේ දහම් පාසලට ඉගෙන ගන්න එන ඉස්සර අපේ වීරයෝ කවුද? අපේ වීරයෝ තාත්තා නැත්තම් අම්මා නේ. එතකොට අපි අපේ වීරයෝ කරගෙන හිටියේ අපිට වැඩි දේවල් ඒ කට්ටිය දන්න නිසා නේ. දන්න නිසා අපේ වීරයෝ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඈ අනිත් පැත්තනේ. ඕ දැන් අපිට වෙලා තියෙන්නේ අපේ වීරිය ළමයි කරගන්නනේ. අනේ පුතේ මෙන්න මේක දාලා දීපන්. මේ WhatsApp එක වැඩ කරන්නේ නැහැ බා. ඈ මේ ෆොටෝ එක යවපන්. ඈ මෙන්න මේක වැඩ කරන්නේ නැහැ. මේ කෝල් ගන්න බෑ. මොකද්ද වෙලා තියෙන්නේ? ඒ ඔක්කොම අපි කාටද කියන්නේ? ඉස්සර දැන් අපේ කාලේ අපි කියලා තාත්තේ අරක කරන්නේ කොහොමද මේක කරන්නේ කොහොමද මොනවද කරන්න ඕන කියලා අපි තාත්තලාගෙන් අම්මලාගෙන් තමයි වැඩිහිටියුන්ගෙන් අහන්නේ. එතකොට යාලා අපේ වීරයෝ. ඒ නිසා ඩිජිටල් ලෝකේ යාලගේ අතපය ගැට ගහලා මුහුදට වීසි කරන්න එපා. එයාලට ෆෝන් එක දෙන්න. එයාලට ගේම් එක ප්ලේ කරන්න ගේම් එකක් ප්ලේ කරන්න දෙන්න. ඉස්කෝලේ යන කාලේ අපි මම මේ දැන් නෙමෙයි අපි ඉස්කෝලේ යන කාලේ ඔයාලා අපි ඉස්කෝලේ යන කාලේ අපි එහෙම කරනවා. ප්‍රින්සිපල් ලාම එහෙමයි. ඊට පස්සේ මොකද කරන්නේ? ගියාට පස්සේ අම්මෝ ලොකු දෙයක් පිනා ගියා නේ බා. ඈ ඔය අද පිනා නෑ. එහෙමනේ කියන්නේ. එහෙම නේද කියන්නේ? නේ? අපි කරේ මොකද්ද? අපි මූණිච්චාව. අපේ පරම්පරාවේ මූණිච්චාව තියෙන්නේ. අපි පිළිගන්න ඕනේ ඒවා. අපේ පරම්පරාවේ මූණිච්චාව තියෙන්නේ. අපි දැන් හම්බුනොත් අපේ ආයි වෛරක්කාරයෙක් හම්බුනොත් මොකද කියන්නේ? අනේ ඔය දෙක්ක කල්නේ හරි. අනේ කොහොමද සපසනීප හොඳින් ඉන්න. ඊට පස්සේ ගියාට පස්සේ මොකද කියන්නේ? ආපෝ අර උගේ හැටි දන්නේ නැහැ. ඊට පස්සේ එහෙමයි නේ. නැති තැන එකයි, ඇති තැන එකයි. ඒක අපි පිළිගන්න ඕන. හැබැයි ඔන්න ඔය අපි දැන් බනින වැඩිහිටියොන්ට ගරු කරන්නේ මුන් මේව දන්නේ අර මේව කියන ඒ කට්ටියක මූණිච්චාව නැහැ. කියන්න ඕන දේ කෙලින් කියනවා. කතා කරන්න ඕන දේ කෙලින් කතා කරනවා. ජෙනරේෂන් Z එකේ TikTok එක ඉවර වෙනවා. ඔයාලා දැන් ගිහිල්ලා බලන්න ඇල්පා එකේ අය පටන් ගත්ත TikTok channel වල YouTube channel වල තියෙන්නේ මොනවද කියලා. ඒවයි තියෙන්නේ අධ්‍යාපන කරුණු. ලෝකේ ගවේෂණය කරන ඒවා සමාජයේ අලුත් කරුණු තමයි යාළගේ channel වල තියෙන්නේ. අද දවසේ විශේෂී වැඩසටහනක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලැබිලා තියෙන මාතෘකාව කොහොමද දහම් පාසල් දරුවන්ට ඉගැන්වීම් කටයුතු කරද්දී අරමුණු කොහොමද අපි හදාගන්නේ සහ ඒක පෙළපොත සහ ගුරුවත් පොත භාවිතයෙන් කොහොමද කරන්නේ කියලා. ඉතින් අපේ හාමුදුරුවන්ගෙන් මම අවසර අරගෙන පුංචි වෙනස්කමක් කරා ඒ මාතෘකාව ප්‍රායෝගිකව අපි කොහොමද දහම් පාසලට මම දැක්ක දහම් පාසල් වලට දරුවන්ගේ සහභාගීත්වය අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා ඔබ වගේම දහම් පාසල් ගුරුවරයෙක් මමත් අපිටත් අත්දැකීම් තියෙනවනේ දහම් පාසල සම්බන්ධයෙන් අන්නේ ටික එකතු කරලා අපි කොහොමද මේ ඉන්න අලුත් දරුවන්ට කොහොමද අපි මේ වැඩසටහන ඉස්සරහට කරගෙන යන්නේ කියන කාරණාව තමයි විශේෂයෙන්ම පාදක කරගෙන මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුන් වහන්සේගේ දර්ශනය තමයි අපි දහම් පාසල තුල ඉගැන්වීම් කටයුතු කරන්නේ සහ අපි ඉගෙන ගන්නේ. එතකොට මේ දහම් අධ්‍යාපනය සම්බන්ධයෙන් මූලාරම්භය තිබපු කෙනා තමයි හෙන්රි ස්ටිල් ඕල්කට් මැතිතුමා කියන්නේ. ඉතින් ඔය කාරණා ගැන මම ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලා දහම් පාසල් ගුරුවරු විදියට ඔය දේවල් දන්නවා. සහ ඕන තරම් අහලා තිනවා.
ඒ නිසා අපි ඉස්සරහට යමු. මම ගැන පුංචි හැඳින්වීමක්. මොකද ඔයාලා ඕනම දේශකයෙකුට ඇහුම්කන් දෙන්නේ ඇයි මෙයාට මොකද්ද තියෙන සුදුසුකම, එහෙම නැත්නම් මොකද්ද මෙයාගේ තියෙන වටිනාකම, අපි මෙයාට ඇහුම්කන් දෙන්න කියන කාරණාව මතු කරන්න ඕන නිසා මම මදුශංකර රත්නායක, මම විද්‍යාවේදී සහ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙක්. ඒ වගේම දැනට පුණු විශ්වවිද්‍යාලයේ මගේ මාස්ටර් උපාධිය මම හදාරමින් යනවා. ඉතින් මෙන්න මෙහෙම කාරණාවක් මම මේ දේශනය ආරම්භ කරන්න කලින් මතු කරන්න කැමතියි. මොකද මේ හැමෝම ස්වේච්ඡා ගුරුවරු ඉන්නේ, ස්වේච්ඡාවෙන් වැඩ කරන අය ඉන්නේ. එතකොට අපි ජීවිතේ ගොඩාක් අරමුණු වලට ඉස්සරහට යද්දී අපිට බාධක කම්කටොළු ගොඩක් එනවා. ඉතින් ඒක බුදුන් වහන්සේත් දේශනා කරලා තිනවා ජීවිතේ මනුෂ්‍යාත්මයක් ලබන්න කොච්චර අමාරුයිද කියලා. ඒ වගේම ශ්‍රී ලාංකීය සමාජය තුලත් මේ තියෙන සමාජ පරිසරය තුල අපි බුදුන් වහන්සේ කිව්ව විදියට අර අමාරුම කාර්ය, මනුෂ්‍යභාවයක් ලබලා අමාරුම කාර්ය කරනවා වගේම තමන් ඉපදිලා හැදුණු සමාජ පරිසරය, එහෙම නැත්නම් තමන්ගේ සමාජ ස්තරය බිඳගෙන ඉස්සරහට යන එක ඒ වගේම අසීරු. ඒ නිසා මමම නිර්මාණය කරපු මේ කෝට් එකක් මේක. මිනිසෙකු මව්කුසින් බිහිවීම තරම්ම අභියෝගාත්මක කාර්යය තමයි තම සමාජ ස්තරයේ බිඳලා ඉදිරියට යාම. ඉතින් අපේ ස්වාමින් වහන්සේ පැවසුවා වගේම මම ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ හම්බන්තොට කළමනාකාරතුමා විදිහට වැඩ කරනවා. හොඳයි. අපි වැඩසටහන මෙතනින් ඉස්සරහට කරගෙන යමු. අපි දන්නවා දහම් අධ්‍යාපනයේ වටිනාකම මොකක්ද කියලා අපි සාකච්ඡා කරොත් දහම් අධ්‍යාපනයේ වටින බව දන්න නිසා තමයි ඔබ සියලු දෙනාම අද ඔබ වගේම මිනිසුන් පිරිසක් තමන්ගේ විවේක සුවය ගත කරමින් ගෙදරට වෙලා ඉන්නවා. එහෙම ඉද්දී ස්වේච්ඡාවෙන් මේ කැපවීම කරලා මෙතෙන්ට අවිල්ලා වාඩි වෙලා ඉන්නේ දහම් අධ්‍යාපනයේ වටිනාකම හොඳාකාරවම දන්න නිසා. පළවෙනි කාරණේ තමයි අපි අර කිසිම ඇගීමක් නැතුව මේක ස්වේච්ඡාවෙන් අපි ගෙනියන වැඩක් නිසා ඒක වටිනාකම අඩුයි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් ඉරිදට පන්සලේ තියෙන්නේ ටියුෂන් ක්ලාස් එකක් නා. ඒ කියන්නේ හාමුදුරුවෝ මාසෙකට ක්ලාස් ෆීස් විදියට රුපියල් 5000ක් විතර ගන්නවනම් අර ගේට්ටුවෙන් පොර කකා එන්නේ ඇතුළට. නේ? මේක ස්වේච්ඡාවෙන් කරන නිසා මේකේ වටිනාකම අඩුයි. ඕක නිකන්නේ දෙන්නේ. ඒක නිසා මිනිස්සු අතර මම කියන්නේ අපිට වටිනාකම තේරුණාට මිනිස්සුන්ට මේකේ වටිනාකම අඩුයි. ඒ නිසා තමයි අද දැන් මෙහෙම ස්වේච්ඡාවෙන් පිරිසක් ඇවිල්ලා සම්බන්ධ වෙලා ගුරුවරු විදියට අපකප වෙලා වැඩ කරන අතරතුර තව පිරිසක් තමන්ගේ දරුවවත් ගෙදර තියාගෙන අද බොහොම නිවාඩුසුවේ දවසෙන් භාගයක් විතර නිදාගෙන බොහොම විවේකීව ගත කරනවා. හැබැයි අපි පුළුවන් තරම් සම්බන්ධ වෙනවා මේ වැඩ කටයුතු කරගෙන යන්න. නමුත් ඔබ අර මම කලින් කිව්වා වගේම සමාජ ස්තරයේ බිඳින්න බිය විය යුතු නැහැ. සමාජ ස්තරයෙන් බිඳගෙන ඉස්සරහට යන්න. නැත්නම් හරි දේ කරන්න බය වෙන්න ඕනේ නැහැ. ඒ නිසා අපි කැපවීමක් කරමු. මේ සමාජය වෙනස් කරන තැනට අවශ්‍ය කැපවීම ඔබ සියලු දෙනාම කරන වටත් වඩා ඉස්සරහට මේ දේශනාවෙන් පස්සේ මම විශ්වාස කරනවා ඔබ ඊට කරાવી කියලා. ඉතින් දහම් ගුරුවරයාගේ වගකීම සහ වගවීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරොත් responsibility and accountability. අපිට මොන වගේ වගකීමක්ද තියෙන්නේ? අපි දහම් පාසලට එන දරුවාට උගන්වන්න ඕන. ඒ කියන්නේ උදේ අපිට දහම් පාසලට දහම් අධ්‍යාපනය සඳහා යොමු කරන දරුවෝ ටිකට අපි උගන්වන්න ඕන. ඒක අපේ වගකීම. නේ? වගකීම. ආවට පස්සේ අපි උගන්වනවා. ගාථා ටික පාඩම් කරවනවා. සාමාන්‍ය මේ වැඩ ටික කරනවා. පෙළ පොතේ තියෙන අධ්‍යාපනය ලබා දෙනවා. ඒක අපේ වගකීම. නේ? අපේ වගකීම. හැබැයි වගවීම කියන්නේ මොකක්ද? දහම් පාසලට ආම දරුවට උගන්වන එක වගකීම. responsibility එක අපේ. අපි ආම උගන්වන්න ඕන. උගන්වලා ඒ ළමයා 12 මාරට දහම් පාසල යනවා. අපි ගෙදර යවනවා. පොතේ තියෙන ටික උගන්වනවා. හැබැයි වගවීම කියන්නේ මොකක්ද? ඔව් වගවීම කියන්නේ accountability. ඒ කියන්නේ අපිට ක්‍රියාකාරකම් ටිකක් පේන්න තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දහම් පාසලට ඇවිල්ලා ඉන්න දරුවට අපි බෞද්ධ දර්ශනයේ තියෙන ගැඹුරු කාරණා ගැන ඉගැන්නුවම ඒ දරුවා ඒක ඉගෙනගෙන සමාජය තුල ඒක ක්‍රියාවට නංවන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපේ වගවීම හරියට කරලා තියෙන්නේ. නැත්තම් ආවා පොත බැලුවා උමනා ටික ඉගෙනුවා යවුවා. එහෙම නෙවෙයි දරුවා ප්‍රායෝගිකව මේ ටික කොහොමද තමන්ගේ ජීවිතයට එකතු කරගත්තේ කියලා. සහ අපි ඒ දරුවගේ ජීවිතයට කොහොමද මේක කාවද්දන්නේ කියලා. අපි සැලසුම් කරන්න ඕන. නේ?
දැන් පාසල් ගුරුවරු මෙතන ඇති පාසල් ගුරුවරු පැවරුම් දෙනවා රිසල්ට්ස් තියෙනවනේ යාලට බලන්න නේ අවසානයේ කී දෙනෙක් පාස් වෙලාද නේ සමහර වෙලාවට දැන් මගේ මේ නෝනත් පාසල් ගුරුවරයා සමහර වෙලාවට මේ දුක් වෙනවා අනේ අපේ මේ රිසල්ට් පර්සන්ටේජ් එක බැහැලානේ මාර වැඩේනේ මගන් මොකෝ ඉතින් ළමයි මෙච්චර හිටියේ ළමයින්ගේ මෙන්න මේ කීප දෙනෙක් මේ වෙලා ඔයාලා දන්නවද සමහර වෙලාවට එක ළමයෙක් ඉන්න කෙනාගේ රිසල්ට් එක 100%යි ඒ ළමයා පාස් වුණාම 100%යි ඈ එතකොට ළමයි 100කට විතර උගන්නලා ළමයි 10ක් 12ක් ෆේල් වුණාම එයාගේ 90යි 88යි නේ ඒ වගේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. නමුත් අපිට දහම් අධ්‍යාපනය තුළ ඒ වගේ වගවීම කොතනින්ද අපි මනින්නේ කියලා ලොකු නිර්ණායකයක් නැහැ. හැබැයි අපිට සමාජයේ දිහා බැලුවට පස්සේ අපේ වගකීමට වඩා අපේ වගවීම අපි හරියට කරා නම් වගවීම හරියට ඉටු කරා නම් අපිට බලා ගන්න පුළුවන් ඔය ළමයා මගේ දහම් පාසලට ආපු මගේ ශිෂ්‍යයෙක් නේ. හරි ආඩම්බරයි මමත් වසර කීපයක් තිස්සේ දැන් ඉගැන්වීම් කටයුතු කරනවා. හරි සතුටුයි ඒ අර මං හිතන්නේ පාසල් ගුරුවරයාටත් වඩා ලිංගතුකමක් තියෙනවදෝ කියලා හිතෙනවා අපිත් එක්ක නේ සමහර වෙලාවට ඒක දරුවන්ට නම් දැනෙනවා. ඉතින් අපි ඉස්සරහට කතා කරමු දරුවෝ ගැන අද කාලේ දරුවෝ කොහොමද අපි මේ දහම් අධ්‍යාපනයට යොමු කරන්න කියලා. අපි මෙහෙම වගකීම් ටික ඉෂ්ට කරද්දී අපිට දහම් පාසලට එල්ල වෙන චෝදනා ටිකක් තියෙනවා. මොනවද ඔයාලා දන්නව හොඳට. දැන් සමහර අම්මලා අහනවා ඇහිලා තිනවා අපිට අනේ සර් ඕකේ ගැව්වයි කියලා මේ රස්සාවකට උග වැඩක් වෙන්නේ නැහැ නේ. දැන් නම් මං හිතන්නේ පොඩ්ඩක් අර ඇවිල්ලා තිනෝ සර්ටිෆිකේට් එකක් ගන්න ඕන දහම් පාසල් ගිය බවට. ඉතින් ගොඩක් වෙලාවට තාමත් සමාජ 90%ක්ම තියෙන මතේ ඇයි මොකටද දහම් පාසල් යවන්නේ? ඕක විභාගෙට වැඩකුත් නැත්තම් ඉරිද දවසේ ටියුෂන් එකකට යවලා තියෙන එක හොඳයි කියන කාරණාව කියනවා. ඊළඟට මොකද්ද? ඕකේ පාලිනේ උගන්වන්නේ පාලි කටපාඩම් කරන. මොකට යන්නේ සර් පාලි කටපාඩම් කරගෙනද? මොනෝ කරන්නේ පාලි කටපාඩම් කරගෙන කිසිම තැනකට ඕන වෙන්නේ නෑ මේ සමාජානුයෝජන ක්‍රියාවලියට මේක එළියට අපි දන්නවනේ දැනුම කොටස් කීපයක් තියෙනවනේ මං චුට්ටක් ඉස්සරහට යනවා ඒකේ අපි මේක වෙනස් කරන්න ඕනනේ මේක වෙනස් කරන්න නම් මේ ඔය කියන චෝදනා ටික අපි පාසල් අධ්‍යාපනයේ තියෙන මොනවද පාසල් අධ්‍යාපනයෙන් දෙන්න හදන්නේ අධ්‍යාපනය තුලින් දෙන්න හදන්නේ දැනුම ආකල්ප කුසලතා කියන තුන තමයි අධ්‍යාපනය තුලින් දෙන්න හදන්නේ. එතකොට ඕකේ වැඩි පංගුවක් ආකල්පවල හිමි වෙන්නේ දහම් පාසලටනේ. දැනුම කුසලතා දෙක පොලෙන් වර්ධනය වෙනවා. ආකල්ප කියන කාරණාව තමයි දහම් පාසල තුලින් වර්ධනය වෙන්නේ. ආකල්ප කොහොමද අපි සංවර්ධනය කරන්නේ? ආකල්ප වලින් කොහොමද දරුවෝ පෝෂණය කරන්නේ? හරි අමාරු වැඩක්. දැනුම නම් පේපරයක් දුන්නා, ප්‍රශ්නෙට උත්තර ටික ලියුවා, බැලුවා. ලකුණු තියෙනවා නම් හරි. දැනුම තියෙනවා. කුසලතාවයත් එහෙමයි. ගායන කුසලතාවය හරි, නර්තනයේ හරි, ක්‍රීඩාව හරි ටක් ගාලා මනින්න පුළුවන්. හැබැයි ආකල්ප කොහොමද සංවර්ධනය වෙලා තියෙන්නේ කියලා අපිට ලේසියෙන් මනින්න පුළුවන්ද? එහෙම අමාරුයිනේ. සමහර වෙලාවට සමහර මේ දැන් අපි උදේට මේ නැත්තම් හැන්දෑවට ටීවී එක ඔන් කරලා නිවුස් බැලුවොත් අපිට පේනවා අපි හිතාගෙන ඉන්නවා මේ වෘත්තීය කෙනා නම් ආකල්ප වලින් හරිම ඉහළින් ඇති කියලා නේ. හැබැයි එහෙම නිවුස් බැලුවම එහෙම පේනවද? සමහර වෘත්තීන් තියෙනවා අපි දෙවියොන්ට විදියට සලකන්නේ. එයාලා හැසිරෙන්නේ කොහොමද? ඒතර ආකල්ප සංවර්ධනය වෙලාද? දැනුම කුසලතා සංවර්ධනය වෙලා තියෙනවා. ආකල්ප සංවර්ධනය වෙලා නැහැ. ඉතින් ආකල්ප සංවර්ධනය වුණා නම් මේ ඉස්සරහත් රෝහලක් තියෙනවා. අපි දන්නවා මේ දවස්වල සාකච්ඡාවට වෙච්ච වැඩේ නේ. මුළු දවසක්ම එයාලා ස්ට්‍රයික් කරා එක මිනිහෙක් කරපු වැඩකට. අපි මොනව කරන්නද නේ? මේ අද දවසේ ඉන්න වයසක අම්මලා තාත්තලා මොනව කරන්නද? අඩුම තරමේ සමහර අය මේ නිවුස් එක දන්නෙත් නැහැ. එහෙම දේවල් වෙලා කියලා වන්නේ. හැබැයි කී දෙනෙක් මේ යන්නේ නැද්ද? කී දෙනෙකුට තමන්ගේ ප්‍රතිකාර ටික කරගන්න බැරි වෙන්නේ නැද්ද? ආකල්ප නැති නිසා තමයි එහෙම වෙන්නේ නේ. තමන් ගැන විතරක් හිතන නිසා. දැනුම කුසලතා සංවර්ධනය වුණාට ආකල්ප සංවර්ධනය වුණේ නැති නිසා. ඉතින් දහම් පාසල් ගුරුවරු විදියට අපි උත්සාහ කරන්නේ ඔන්න ඔය කියන ආකල්ප ටික සංවර්ධනය කරන්න. කෙනෙක් මම මේ කියන කාරණාවත් එක්ක මේ විරුද්ධ වෙන්නත් පුළුවන්. කෙනෙකුට හිතෙන්නත් පුළුවන් අනේ ඔය කිව්වට ඉතින් ඕව නැතුව කොහොමද කියලා. හැබැයි මම මෙන්න මේ පොඩි දෙයක් මතක් කරන්න කැමතියි. අපි ගොඩක් වෙලාවට අද කාලේ බෞද්ධ ආගම තමයි අදහන්නේ. දහම් පාසල තුල වුණත් ප්‍රායෝගික ජීවිතය තුල වුණත් අපි බුද්ධ ආගමට
තමයි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ. බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය දෙනවා අඩුයි. බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය දෙන්න පුළුවන් නම් අපිට ආකල්ප බොහොම ලේසියෙන් සංවර්ධනය කරන්න පුළුවන් නේ. එතකොට අපි දන්සල් දෙන එක ඊට පස්සේ ඔය වගේ විවිධ වැඩසටහන් කරන එක බුද්ධ ආගමට අයිති. හැබැයි දර්ශනයට ඊට වැඩිය වෙනස් දේවල් ටිකක් අයිති. අපි ඉස්සරහට කතා කරමු. දර්ශනය කියන්නේ මේ ජනප්‍රිය බුදුදහම නෙමෙයි නේ. හැබැයි ඒක අර වනගත වෙලා භාවනා කරන එකත් නෙමෙයි. හොඳේ. ඒ දෙකම මැද තැන නේ. දැන් බෞද්ධ දර්ශනය හදාරනවා කියලා අපි ඔක්කොම වනගත වෙලා භාවනා කරොත් සමාජෙට යමක් වේවිද නෑනේ. නෑ. ඒ වගේ අර අපි බැලන්ස් තැනක මේක ගෙනියන්න ඕන මේ සමාජ ස්තරයේ ඉස්සරහට අරගෙන යන්න නම්. බෞද්ධ දර්ශනය උගන්වමු කියන කාරණාව තමයි මම පැහැදිලි කරමින් ගියේ. මොකද බෞද්ධ දර්ශනය තුල විශේෂයෙන්ම බුදුහාමුදුරුව ගැන මෙන්න මේක දැකපු අය මේක මං හිතන්නේ අපේ වයසේ අයට නම් මේක ගොඩක් ප්‍රයෝජන වුණා. කියන අපේ උසස් පෙළ කාලේ ජනප්‍රිය වෙච්ච ජනප්‍රිය ක්ලාස් එකකින් හැමෝටම පෝස්ටර් ගහලා බෙදලා දීපු දෙයක්. අපි මේක චුට්ටක් කියමු. බෞද්ධ දර්ශනය ගැන කතා කරපු නිසායි බුදුන් වහන්සේ ගැන උගන්වමුයි කියන නිසායි. අපි දැන් අර චෝදනාවක් තියෙනවනේ දහම් පාසල් ගියාම පාළි උගන්වනවා, ගාථා කටපාඩම් කරනවා, දහම් පාසලේ දහම් කරුණු ටික කියලා දෙනවා. හැබැයි ඒව වැඩ ලෝකෙට වැඩක් නැහැ. ප්‍රායෝගික ලෝකෙට ඕක වැඩක් නැහැ කියලා. ඒතර අපි බෞද්ධ දර්ශනය උගන්වන්න පටන් ගමු කියලා කියන්නේ මෙන්න මේක. මේ කියන්නේ අර අපි කියන්නේ මේ අර මහා කරුණු නෙමෙයි. දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය තුලම ඒ කියන්නේ අපි හදන්න ඕන ක්‍රමවේදයක් කොහොමද දහම් පාසලට දරුවා ආසාවෙන් එන්නේ කියලා. කියන්නේ දරුවට පොඩි මොටිවේෂන් එකක් නැත්තම් අර මේ ධනාත්මකව හිතන්න පුළුවන් හැකියාවක්. තමන්ගේ ගැටලු වලට විසඳුමක් නිර්මාණය කරන්න පුළුවන් තැනක් වෙන්න ඕන දහම් පාසල. අපේ ගුරුවරු ගුරුවරියන්ට මම ආරාධනා කරන්න මේ වැඩසටහන තුල අන්න ඒක කරන්න. අපිට පුළුවන් ඉගැන්වීම් කටයුතු කරන්න. බොහොම දක්ෂ ගුරුවරු ඉන්නවා. ඉගැන්වීම් කටයුතු කරලා ලකුණු ටික දීලා පේපර් ටික බලලා කටපාඩම් කරවලා යවන දරුවා දහම් අවසානයෙන් පස්සේ ඕක ඇත්හැරලා දානවා. හැබැයි අපිට බෞද්ධ දර්ශනය ටිකක් හදාarලා ඒක ඇතුලේ තියෙන කාරණා ටික අරගෙන ප්‍රායෝගික ජීවිතයට ඒ ටික ඔබන්න පුළුවන් නම් ඒ ළමයි දහම් පාසල් අධ්‍යාපනයෙන් ගත්ත පරිචය ගැන බොහොම ගෞරවයෙන් හැමදාම කතා කරනවා. එයාට හැමදාම මේක මතක් වෙනවා. අපි මේ කියවල බලමු. මම හිතන්නේ ඈත අයට පේන එකක් නෑ. මේ මහා පුරුෂයා මව් කුසින් උපන් දරුවෙකි. ඇත්තනේ. නේ? බුදුහාමුදුරුවෝ කියන්නේ අපි වගේම සාමාන්‍ය මිනිස්සෙක් නේ. අපි ඒ ලෙවල් වලට එහෙම ලියද්දි සෑහෙන්න ලියනවා නේ. දිගට ලියනවා සමහර වෙලට මේ ඒ කාලේ ඒවටත් වැඩි අපි ලියනෝනේ. අපි ලියනවා මේ මිනිසෙක් කියන්නේ කොහොමද කියලා ඔප්පු කරන්න ඕනනේ අපේ පේපරේ අපි ඔප්පු කරන්න ඕන. බුදුන් වහන්සේ ලෙඩ වුණයි කියනවා, කොන්දේ අමාරුව හැදුණයි කියනෝනේ, වතුර පිපාසය හැදුණයි කියනවා. ඔය ඔක්කොම දාලා අපි ලියනෝනේ. එතකොට ඇත්තනේ අපි වගේම සාමාන්‍ය මිනිස්සෙක් නේ. මේ මහා පුරුෂයා මව් කුසින් උපන් දරුවෙකි. මමද මව් කුසින් උපන් දරුවෙක් වෙමි. මේක ඉන්ටර්නෙට් එකට ගියාම තියෙනව ගන්න. මේක ගන්න. මේ ප්‍රසන්ටේෂන් එකත් මම ඔයාලට මේ WhatsApp මට මැසේජ් එකක් දාන්න මම එවන්න. මව් කුසින් උපන් දරුවෙක් වෙමි. ඒ කියන්නේ දරුවට උගන්වන්න ඕන හරි. ඔයා බුදුහාමුදුරුවෝ වගේම මේ ලෝකෙට ඉපදිච්ච කෙනෙක්. නේ? ඉපදිච්ච කෙනෙක්. එතකොට ඔයත් මේ ලෝකෙට ඉපදිලා තියෙන එකම විදිහට ඒ කියන්නේ බුදුහාමුදුරුවෝත් කියලා තියෙන කෙනෙකුට ඕන නම් බුදු වෙන්න පුළුවන් නේ. නෑ මට විතරයි බුදු වෙන්න පුළුවන් කියලා කොතනවත් බුදුහාමුදුරුවෝ කියලා නෑනේ. නේ? ඒ නිසා ඔබ වහන්සේ ඒකායන ශ්‍රේෂ්ඨ අරමුණක් උදෙසා අනන්ත අප්‍රමාණ කැපකිරීම කළසේක. ඇත්තනේ නේ? සාරා සංඝ කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන නේ බුදු වෙන්න කොච්චර පාරමිතා දම් පිරුවද? ඇත්තනේ. හැබැයි අපි ඕක දැන් පෙළපොතෙන් උගන්වන්න ගියොත් අපි කොච්චර දේවල් උගන්වන්න ඕනද? ඔව්. හැබැයි මෙන්න මේ කාරණාව අපි උගන්වන්න හදන්නේ මෙන්න මේක කියලා දීලා ඕන උගන්වන්න. අපි දහම් පාසලට දරුවෙක් ආවට පස්සේ ඒ දරුවා ඔන්න දැන් පුතා පොත් ගෙනාවද හරි ගත්ත පෙළ පොත අද පාඩම මොකද්ද පාඩම පෙරලා ගත්තා කියෝගෙන යනවා දරුවොත් අහගෙන ඉන්නෝ පුළුවන් ටික බැරි ටික කමන්නේ නැහැ ඉතින් ටීචර් කියවනවා අපි මොනවා හරි කරනවා කියලා දහම් පාසලෙත් ඇවිල්ලා සෙල්ලම් කරලා පොඩි මොනවා හරි දේවල් ටිකක් කරලා කරනවා හැබැයි ඔබ මතක තියාගන්න
දහම් පාසල අපි මේක දහම් පාසලට දරුවෝ ගෙන්න ගන්නනේ අපි මේක හදන්නේ. එතකොට අපි මොකද්ද උගන්වන්න හදන්නේ කියලා දැන් මම මේ වැඩසටහනේ අරමුණ පැහැදිලි කරානේ. අරමුණ පැහැදිලි කරන්නලි පටන් ගන්න. ඒක දරුවන්ට අයිතියක් තියෙනවා. දැන් ඉස්සරහට අපි ඉගෙන ගන්නවා දැන් ඉන්න දරුවෝ කොහොමද කියලා. එයාලා අපි වගේද අපිට වැඩිය වෙනස්ද කියලා අපි මේකේ ඉගෙන ගන්නවා ඉස්සරහට. දරුවන්ගෙන් අහන්න ඇයි මේ පාඩම ඔයාලා ඉගෙන ගන්නේ? පළවෙනිම ප්‍රශ්නේ යාළගෙන් අහන්න. හරිද? පන්සිල් සමාදන් වෙමු. අපි හිතමු නිකන් ඇයි පන්සිල් සමාදන් වෙන්න ඔයාලා ඉගෙන ගන්නෙ? ඇයි බුද්ධ චරිතය ගැන ඉගෙන ගන්නෙ? ඒක කියලා දෙන්න ඕන පාඩමට කලින්. හරිද? එතකොට ළමයින්ට කියන්න ඕන මේ දැන් ඔයාලට පොත් ටික print කරලා අපි අපේම සල්ලි නෙමෙයි. අපේම සල්ලි වලින් පොත් ටික print කරලා අපි ස්වේච්ඡාවෙන් ඇවිල්ලා රජය සහ පන්සල සහ අනිකුත් ආයතන මැදිහත් වෙලා මෙච්චර අමාරුවෙන් ඇයි මේක ඔයාලට උගන්වන්න හදන්නේ කියන කාරණාව කියලා දෙන්න ඕන. ඊළඟට ඇයි ඔයාලා මේක ඉගෙන ගන්න ඕන කියලා කාරණාවත් කියලා දීලා තමයි පාඩම් පටන් ගන්න ඕන. එහෙම නැති වුණොත් දරුවෝ බලනවා දැන් ඇයි අපි අවුරුදු 11ක් 12ක් ගිහිල්ලා තමයි ওই ටික ඔක්කොම දන් වල වගේ අමුණන්නේ. එක වසරේ ඉඳන් 11 වසරට විතර ඉගෙන ගත්ත දේවල් පාඩම ඔය ඔක්කොම අමුණන්නේ අන්තිමට. හැබැයි ඕකෙන් ඈත් වෙලා යනවා ළමයි ගොඩක් මේක තේරුම් ගන්න බැරි වුණාම නේ. අපි දැන් අපි මෙතෙන්ට ආපු නිසා අපි දන්නවා අර එක වසර ඉගන්නපුවා දෙක වසර උගන්නපුවා තුනේ වන ඔක්කොම ටික පිළිවෙලට ඇවිල්ලා අමුණලා තමයි මේක හදන්නේ කියලා නේ. හැබැයි මැදදී අනේ ඕක මට නම් තේරෙන්නේ නැහැ. ඔය කිව්වට මොකට කවි පාඩම් කරනවද දන්නේ නැහැ. මොකට පාලි පාඩම් කරනවද දන්නේ නැහැ කියලා නේ. තාම පාසලට එන එක නවතිනවා. හැබැයි එයාලට පුතේ අවසාන අරමුණ මෙන්න මේක තමයි අමුණන්නේ. ඔයා මේ පන්තියේ මේ පාඩම ඉගෙන ගත්තම තමයි මේ ටික හරියට අඩුපාඩුවක් නැතුව ඇමිනෙන්නේ කියලා ඒක කියලා දෙන්න. නේ? ලස්සන මාලයක් ගොතනවා වගේ කියලා දෙන්න. මේක තනින් අඩු කරන්න එපා. ඔයා ශක්තිමත් දම්වැලක් වගේ ශක්තිමත් වෙන්නේ. නේ? ඔයා හොඳ දෘಢ ශක්තිමත් දෙයක් බවට පත් වෙන්නේ සමාජය තුල මෙන්න මේ දේවල් ටික හරියට ඉගෙන ගත්තොත්. එහෙම නැති වුණොත් ළමයි එනවා 7 වසරේ 7 වසරේ පාලි ටික කටපාඩම් කරන් එන්න කියනවා. මිසුත් ගහනවා. කටපාඩම් උනේ නැති වුණොත් එක්ක සැර කරනවා. මේ ළමයි නම් උගන්වන්න බෑ කියනවා. ඇයි? ඒලා දැන් ඉන්න ළමයින්ට තේරෙන්න ඕන එයා මොකද්ද කරන්න හදන්නේ කියලා. අපේ කාලේ වගේ දැන් මෙතන ඉන්න කවුරුවත් තාම මගෙන් මුකුත් ඇහුවේ නැහැ. කවුරුවත් මගෙන් ප්‍රශ්න අහන්නේ නැහනේ. අපේ પરම්පරාව එහෙමයි. මම මෙතන පැය 5ක් කියෙව්වත් ඔයාලට ඕන එකක් කියන්න ඔව් කිය ඉඳලා යනවා. නැද්ද? අපේ પરම්පරාව එහෙමයි. මේ ඕක ඇහුවොත් ඒ මනුස්සගේ හිතරේ දෙයිද දන්නේ නැහැ. එහෙම නැත්තම් මෝ පඬිතකම් කතා කරන්න ඕනේ අනිත් මිනිස්සු මට බණීද දන්නේ නැහැ. අන්න එහෙමයි. අපේ પરම්පරාව එහෙමයි. අපි ඉස්සරහට ඉගෙන ගමු. හරි ලස්සනයි. දැන් પરම්පරාව එහෙම නැහැ. දෙකයි කියන්නේ. සර් මොකද්ද කියන්නේ දැන්? ඕකෙන් මොකද්ද කරන්න හදන්නේ? එහෙම තමයි. අපි දැන් මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවනේ. එහෙම තමයි. එහෙම මේ අපි කියන දේ අහගෙන වාඩි වෙලා එහෙම ඉන්න પરම්පරාවක් නෙමෙයි දැන් ඉන්නේ. ඒ නිසා එයාලට අවසාන අරමුණ පැහැදිලි කරන්න. මෙන්න මෙතෙන්ට තමයි ඔයාලව ගෙනියන්න හදන්නේ. ඒ නිසා ඔයා දැන් ඉන්න මෙන්න මේ පන්තියේ මේ ටික ඉගෙනගෙන ඉස්සරහට යන්න. හරි? එතකොට ඒ ළමයට තේරෙනවා හරි. එහෙනම් මම මේ ටික ඉගෙන ගන්න ඕන අනිවාර්යෙන්ම කියලා. ඊළඟට අපි අධ්‍යාපනය හා දහම් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා අපි සාකච්ඡා කරා මේක අතරෙම. ඒ කියන්නේ දැනුම ආකල්ප කුසලතා කියන එක අධ්‍යාපනය තුල වර්ධනය කරන්න හදනවා. දහම් අධ්‍යාපනය තුල ආකල්ප ටික අපි සංවර්ධනය කරන්න හදනවා. හේතුව පාසලට වැඩිය ලොකු අවස්ථාවක් තියෙන්නේ දහම් පාසලට ආකල්ප සංවර්ධනය කරන්න. එතකොට විතරම මම කතා කරන්නම් පුද්ගලයන්ගේ දැනුම කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ දැනුම කොටස් දෙකකට තියෙනවා. ඒ කියන්නේ සමහර අය ගාව යම් ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් උපරිම දැනුමක් තියෙනවා. ඒ කාලේ තමයි කටපාඩම් කරලා පොත් ලියලා පාඩම් අරගෙන ඒව කරන්නේ මොකටද? ඒ දවස්වල අපි හැදුවේ චිප්. ඒ කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමවේදය අපි හැදුවේ මෙමරි චිප්. ඒ කියන්නේ හොඳ මතකයක් ගබඩා කරන්න තමයි උපරිම උත්සාහ කරන්නේ. හරිද? එතකොට දැන් ඒ પરම්පරාවෙන් නැත්නම් ඒ ක්‍රමවේද වලින් මිදෙන්න වෙනවා අපිට. හරිද? දැන් ළමයෙකුට පාලි කටපාඩම් උනේ නැහැ, ගාතාවක් කටපාඩම් උනේ නැහැ කියලා අපි ගහන්න බනින්න නරකයි. එයාට කියලා දෙන්න ඕනේ මේක අපි කටපාඩම් කරවන්නේ. මේක සමාජානුයෝජන ක්‍රියාවලියේ වැඩි කාර්යයක් නේ ගුරුවරයෝ කරන්නේ. අපි
දහම් පාසලෙන් කරන්නේ සහ පාසල් අධ්‍යාපනයෙන් කරන්නේ සමාජානුයෝජන ක්‍රියාවලියේ ලොකුම කාර්යභාරය. ඒ කියන්නේ ජීව විද්‍යාත්මකව ඉපදෙන සත්වයා නැත්තම් ජීවියා සතෙක්නේ ඉපදෙන්නේ ඇත්ත කතාව. මිනිසෙක් විදියට හරි ඉපදෙන්නේ සතෙක්. ජීව විද්‍යාත්මක සත්වයා සමාජීය සත්වයෙක් බවට කරන ක්‍රියාවලිය තමයි සමාජානුයෝජනය කියන්නේ. ඒ සමාජානුයෝජනයෙන් කොටසක් කරනවා ගෙදරින්. නේ? ගෙදරින් මූලික කොටස් ටික කරගෙන ආවට පස්සේ ඉතුරු ටික අපිට තමයි කරන්න වෙන්නේ. නේ? කන්නේ බොන්නේ කොහොමද? යන්නේ කොහොමද? හැසිරෙන්නේ කොහොමද? කතා කරන්නේ කොහොමද? වැඩිහිටියන්ට කරු කරන්නේ ඔය කියන කාරණා සියල්ලම සමාජානුයෝජන ක්‍රියාවලියට අයත්. ඒ සියල්ලම උගන්වන එක තමයි අපේ වගකීම. ඒක තමයි ආකල්ප සංවර්ධනය කරමින් කරන්නේ අපි. එතකොට ජීව විද්‍යාත්මක සත්වය සමාජීය සත්වයක් කරන්න යන ගමනේ අපි දහම් පාසල තුලින් අපිට වැඩි කාර්යයක් තියෙනවා ඒ සමාජයට සුදුසු දරුවෙක් හදන්න. දහම් අධ්‍යාපනය කියන කාරණාවේදී ඔය සමාජානුයෝජන ක්‍රියාවලියට දෙන්න පුළුවන් අත්වල බොහොම වැඩි. හරිද? ඕනම කෙනෙක් සමාජානුයෝජනය වෙනවා. දැන් ඔය ගොඩාක් මේ රිසර්ච් වලින් හොයාගෙන තිනවා, පරීක්ෂණ වලින් හොයාගෙන තිනවා. ඒ දරුවා වැටෙන සමාජය අනුව තමයි අපිට ඕක මේ පොත්වල තිබුණේ අර ගිරව් දෙන්නගේ කතාවේනේ. ගිරව් දෙන්නගෙන්නේ අපිට ඕක කියලා දුන්නේ. ඒකට හැබැයි දැන් ළමයි ගිරව් කතා අහන්න කැමති නෑ. දැන් ළමයින්ට ඕක කිව්වම අය ගිරව්ට කතා කරන්න පුළුවන්. අර ගිරව් කතා කරන්නේ නෑනේ. අන්න එහෙම ප්‍රශ්න තමයි එයාලා අහන්නේ. ඒක නිසා අපි නම් ඒක තමයි අපි අදටත් විශ්වාස කරනවා ඇත්තටම ගිරව් දෙන්නෙක් ඉඳලා තිනවා. ඇත්තටම හොරු ගාවට ගිරවෙක් වැටලා තිනවා. ඒ ගිරව කුණුහරුප කියලා තිනවා කියලා අපි තාම විශ්වාස කරනවා. අපිට හරි විශ්වාසයි අපේ අම්මා හරි ආච්චි හරි කවුරු හරි අපිට කියලා දීපු දේ අපි ඉහෙ මුදුනින් පිළි අරගෙන ඉන්නේ. නේ? හැබැයි දැන් ළමයි එහෙම නැහැ. දැන් ළමයි තාක්ෂණෙත් එක්ක ඉන්නේ. ඒ නිසා ළමයි ටට්ටක් ගාලා වචන දෙකක් ගහලා බලන මේ ගිරවට කතා කරන්න හැකියාවක් තියෙනවද? ඒක අපි දැන් ළමයෙකුට ඕක කියලා දුන්නොත් අපිට කියලා දෙයි තාත්තේ නැත්තම් මිස් මේ ගිරවට කතා කරන්න බෑ. යාගේ සොරාලයක් පිහිටලා නැහැ. යාට මේක කරන්න බෑ. මොනවද මේ කියන්නේ? ඈ? එහෙමයි. එහෙමයි. දැන් අපි නම් ගිරව කතා කරලා ආයි මුකුත් කියන්න එපා. ගිරව කතා කරා. ගිරව කතා කරා. හාව කතා කර අපේ කතාවල ගොඩ. හැබැයි ඒ කාලෙට අනුව ඒ දැනුම බෙදා දීපු විදිය හරියටම හරි ඈ. ඒකනේ අපිට තාමත් ඒව මතක. හැබැයි අපි දැන් හදන්න ඕන ප්‍රායෝගිකව කොහොමද අද කාලෙට ගැලපෙන්න දැනුම බෙදා දෙන්න කියලා. එහෙම නැති වුණොත් අපිත් ගිහිල්ලා අපේ ළමයින්ට ගිරාපෝතක් කතාව කියලා දුන්නයි කියලා ලොකු දෙයක් වෙන්නේ නැහැ. අහගෙන ඉඳී ඉතින් කමන්නේ අනේ ඔය කියන එක මං අහගෙන ඉන්නවා. ඒ යකා දැන් ගොඩක් වෙලාවට දැන් ජෙනරේෂන් එක අලුත් මේක එහෙම රියැක්ට් කරන්නෙත් නෑ. ඒ කියන්නේ ඕන්නේ නෑ ඌ කියලා දෙනවට වැඩිය හොඳයි පාඩද. අපේ කාලේ අපි නම් අනේ අම්මේ ඔය දන්න මගුලක් තියෙනවද? ඕක මෙහෙමයි කියලා ටිකක් වැඩිපුර ටිකක් කියවනෝනේ. ඒකත් දෙන්නේ කමන්නේ අහිංසක මිනිස්සෙන්නේ ඔන්න එහෙම අහිංසක මිනිස්සයාට ඒ මිනිස්සයා සතුටනේ ඔය කියන එකක් අහන් ඉන්නවා කියලා හිත යට හිතනවා ඔය ඔම වෙන්න බෑනේ කියලා එයා හිතනවා නේ. රයිට්. එතකොට ඔතෙන්දී අපි දහම් අධ්‍යාපනය දැන් නිකන් හිතමු. අපි දැන් පෙළ පොතයි ගුරුවත් පොතයි අරගෙන තමයි දහම් පාසල ඉගෙනීම් කටයුතු කරන්නේ. හැබැයි අපි ඉස්සරහට යද්දී මෙන්න මේ දැන් ලෝකේ අලුත්ම දේවල් මොනවද? AI තාක්ෂණය කියලා එකක් ඇවිල්ලා තියෙනවනේ. නේ? AI තාක්ෂණය කියලා එකක් ඇවිල්ලා තියෙනවා. මේ දැන් ඔයාලට ඕනනම් මොකක් හරි දැන් අපි දරුවන්ට ප්‍රශ්න දෙනවනේ. මේ ප්‍රශ්නෙට උත්තරේ මේ තප්පර 5කින් ගන්න පුළුවන්. තප්පර 5කින් ගන්න පුළුවන්. ඉස්සර අපි ඒක ගන්න පොත්පත් 100ක් 200ක් පුරවලා තමයි මේ අධ්‍යයනය කරලා තමයි අපි හොයාගන්නේ නේ. දැන් අර පොත් ටික ඔක්කොම අපි වෙනුවෙන් කියවලා හරිද? හැමතැනම තියෙන රිසර්ච් පත්‍රිකා ඔක්කොම ටික කියවලා තප්පර 5කින් අපිට දෙනවා මේ පොතේ මෙහෙමයි මේ පොතේ මෙහෙමයි මේ ටිකේ මෙහෙමයි කියලා නෙමෙයි දෙන්නේ දැන්. ඊටත් එහා අර ටික ඔක්කොම එකතු කරලා උත්තරයක් දෙනවා. දැන් මම එක වසරේ ඉඳන් උසස් පෙළට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඒ සියල්ලම එකතු කරලා ඉගෙනගත්ත ඔක්කොම එකතු කරලානේ මම දැන් මෙතන කතා කරන්නේ. අපි දැන් ඔයාලා දරුවන්ට උගන්වන්නේ අර දහම් පාසල් ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගත්ත සියලුම කාරණා ටික එකතු කරලා තමයි මිස් නැත්තම් සර් කියලා ගිහිල්ලා උගන්වන්නේ නේ. අපි එහෙමනේ කතා කරන්නේ. දැන් තාක්ෂණයේ තියෙන්නෙත් එහෙමයි. ඒ කියන්නේ සියවස් ගානක අධ්‍යාපනය පරීක්ෂණ ගාන්ත්‍ර සියල්ල අධ්‍යයනය කරලා තප්පර 5කින් අපි අහන ප්‍රශ්නට උත්තරය දෙනවා. එහෙම ලෝකයක් එහෙම ලෝකෙක අපි යනවා ගිරාපෝතක් කතාවක් කියන. හරියයිද? සෙට් වෙන්නේ නැහැ ඊට පස්සේනේ. ඊට පස්සේ වැඩක් නැහැ මේ දහම් පාසල් ගිහිල්ලා තේරුම් නැහැ මේ ගාථා පාඩම් කරේ නැහැ කියලා
මට ගැහුවා. අර විවේචන සමාජය තුළ විවේචන හැදිලා තියෙන්නේ අපේ පරම්පරාවේමයි තමයි ওই විවේචන ටික කරන්නේ. නැතු අඟහරු ලෝකෙන් ඇවිල්ලා කරන්නේ නැහනේ. අද ගෙදර ඉන්න අය මෙහෙම ස්විච්චාවෙන් කැපවීමක් කරන්න බැරි අය තමයි ඔය දාම්පාසල් ගිහිල්ලා වැඩක් නැහැ. මේ යකාට හොඳටම නිින්ද ගිහිල්ලා. හොඳටම නිින්ද ගිහිල්ලා කම්මැලි. ඒ නිසා ඉන්න මේ අද දරුවා දහම් පාසල් ලැබුවේ නැහැ. ඔය දහම් පාසල් වල වැඩක් නැහනේ. ඕකේ මේ උගන්නන්නේ වැඩක් නැහනේ ළමයි. අන්න කියන කතාව. අනේ මම අද උදෙන් නැගිට්ටේ නැහැ. දරුවට කෑම එක හදලා මට දහම් පාසලට යවා ගන්න බැරි වුණා කියලා කවුරුවත් කියනවා ඇහිලා තියෙනවද? කවුරුවත් කියනවද? කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. කියන්නේ අර මිස්ල වැඩක් නැහැ. අර උගන්නන්න සුදුසුයි අර මිනිස්. එහෙම අහන්නේ. නේ? අනේ දැන් අපි පෘථග්ජන මිනිස්සුනේ සමහර වෙලාවට ප්‍රායෝගික ජීවිතයේදී යම් අතපසුවීම් අත්තරදීම් ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. එහෙම වරදින්න පුළුවන්. එහෙම කෙනෙකුට දහම් පාසලට ඇවිල්ලා උගන්වන්න බෑ කියලා කාටවත් කියන්න බෑ. එහෙනම් අඟුලිමාලට රහත් වෙන්න බැරි වෙනවනේ. එතකොට හැබැයි ගමේදී මොකද වෙන්නේ? ගමේදී ඔය ගැන අපි දන්නෝ. ආලුකෝට දහම් පාසලේ උගන්වන්න යන්නේ මෙන්න කරපු වැඩ අපිනේ දන්නේ කියලා කියනවා. එහෙම නෙමෙයි. හැබැයි යාලා ඒ කියන්නේ මොකද? ඒ අඩුපාඩුව අපේ ඇතුලේ තියෙන නිසා. ඒ කියන්නේ අපි ප්‍රායෝගිකව කොහොමද අද දවසේ අද ලෝකෙට වැඩ ලෝකෙට ගැලපෙන මිනිසෙක් නිර්මාණය කරන්න දහම් පාසල තුලින් මොනවද අපි දෙන්නේ කියන කාරණාව. අපි කොච්චර තල්ලුවක් දෙනවද කියන කාරණාව අපි හිතන්න ඕන. ඒතකොට තමන් තනියම දැන් ලෝකෙ වෙනස්. දැන් අපි මෙතන 300ක් විතර ගෙනල්ලා අද දේශනයක් කරාට මේ දේශන කීපය ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ ඔබ තනියම මේකෙන් ගත්ත දේවල් ගැන අධ්‍යයනයක් කරන්නේ නැත්නම් ඔබ තනියම මේකෙන් ගත්ත දේවල් ගැන හිතන්නේ නැත්නම් එතනින් එහා වැඩක් නැහැ. කියන්නේ මේ මහා සමුළු තියලා මේ කරන දේවල් වැඩක් නැහැ. Tamanට තමයි වක්කීම තියෙන. දැන් ලෝකෙ එහෙමයි. දැන් වෙනස්. ඉතින් මම කතා කරන්න ගියේ AI තාක්ෂණය දැන් ChatGPT කියලා සර්ච් එන්ජින් එකක් තියෙනවා. ඊට පස්සේ DeepSeek කියලා එකක් තියෙනවා. ඕ අතර තරඟකාරීත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. දැන් අපේ කාලේ අපිට ඉන්කමින් කෝල් වලටත් ගෙවන්න උනා. නේ? එන කෝල් එකටත් සල්ලි ගෙවලා තමයි ආන්සර් කරන්නේ නේ. මේ කොහෙද ඔය ඉන්නේ මොකට කතා කරනවද දැල්ල? ඌ අපිට කතා කරාට පස්සේ හෙලෝ කිව්ව ගමන් කීයක් කැපෙනවද? රුපියල් 12 15ක් කැපෙනවා නේ. එහෙම යුගයක ඉඳන් තමයි අපි මෙතෙන්ට ආවේ. එතකොට හැබැයි දැන් ලෝකෙ වෙනස්. අපි පොත් මිලදී අරගෙන අවුරුදු ගණන් ඉගෙන කරන්න ඕන දේවල් අපිට තියෙන ප්‍රශ්නය ඒ විදියට. ඉංග්‍රීසි කියන්නකො දැන් සිංහලනුත් ගහන්න පුළුවන් එන්ජින් තියෙනවා. ඉංග්‍රීසි කියනවා. අපි දන්න ඉංග්‍රීසියෙන් මොනවා හරි ටිකක් අනේ මේක මට හොයලා දෙන්න කියලා මොනවා හරි ටිකක් ගැහුවනම් මිනිහා ප්‍රශ්නෙත් අදාගෙන උත්තර දෙනවා අපිට. අපි හොයන්නේ මේක කියලා නේ. ඔයාලා මේ සෝෂල් මීඩියා භාවිතා කරනවා ඇති, ස්මාර්ට්ෆෝන් භාවිතා කරනවා ඇති. දැන් ඔයාලා නිකමට දැන් ෆෝන් එකේ ෆ්ලයිට් මෝඩ් දාලා නැත්තම් මේ වෙලාවේ ෆෝන් එක ඔන් එකේ නම් තියෙන්නේ. ඔයාලා බලන්න ඉදිරි සතිය ඇතුළත ඔයාලට බෞද්ධ දර්ශනයේ දහම් පාසල ඔන්න වගේ දේවල් තමයි පෙන්වන්නේ ෆෝන් එකේ. බලන්නකො නැද්ද කියලා. හරිද? වොයිස් ට්‍රැක් කරගෙන ඉන්නේ අපිව. අපි අද දවසේම අහුම්කම් දෙන්නේ දහම් පාසල නම් ඉස්සරහ ටිකේ ඔයාලට පෙන්වන්නේ ඒ ටික. එහෙමයි දැන් ලෝකේ යන්නේ. එතකොට වොයිස් ට්‍රැක් වෙලා තියෙන්නේ, අපි ලොකේෂන් ට්‍රැක් වෙලා තියෙන්නේ. අපි කොහෙද යන්නේ? අපි පන්සලටනේ ආවේ. ඔයා දැන් Google Map එකේ සර්ච් කරොත් ඉස්සරහට සර්ච් වෙනවා වැඩිපුරම පන්සල්. ළඟම තියෙන පන්සල් ටික සර්ච් වෙනවා. කියන්නේ යා හිතනවා ඇල්ගොරිතම් එක හිතනවා මේ හරි මෙයාට දැන් පන්සල් යන්න තමයි ඕන. මෙයාට පන්සල් පෙන්වන්න ඕන පුළුවන් තරම්. බුද්ධ ආගම ගැන තමයි මෙයා දැන් හොයන්නේ වැඩිපුර. මෙයාට දිගටම බුද්ධ ආගම තමයි පෙන්වන්න ඕන කියලා. එහෙම ඇල්ගොරිතම් එකක් හැදිලා තිනවා. නේ? එහෙම ලෝකෙක අපි ඉන්නේ. ඒතර අපි ඇවිල්ලා මෙතන පාලි ගාතාව පාඩම් කරේ නැහැ කියලා ඒ ළමයට බැන්නම මොකද වෙන්නේ? ගැහුවම මොකද වෙන්නේ? ඒ ළමයි දහම් පාසලෙන් යනවා. එහෙනම් අපි මෙන්න මේ අලුත් කාරණා ගැන අපි නිතරම මෙන්න මේ දේවල් තොරතුරු තාක්ෂණයත් එක්ක දැන් ඉස්සරහට ගෙනියන්න ඕන. කියන්නේ අපි දැන් මෙච්චර වෙලා කතා කරේ ප්‍රායෝගිකව කොහොමද දහම් පාසල් අධ්‍යාපනය දෙන්නේ, ප්‍රායෝගිකව කොහොමද දහම් පාසලක මේ ඉගැන්වීම් කටයුතු කරන්නේ, අපි මොනවද අපෙන් සමාජයේ බලාපොරොත්තු වෙන්නේ. ඒක නිකම්ම නිකන් කියලා වැඩක් නෑනේ. අපි දැන් හොඳ විද්‍යාත්මකව අපි ඉගෙන ගන්න ඕන. අපි මේක වෙනස් කරමු කියන කාරණාව ඇයි මම ඔයාලට කියන්නේ? ඇයි වෙනස් කළ යුත්තේ කියන එක අපි විද්‍යාත්මකව හොයලා බලමු. දැන් ගොඩාක් ලෝකෙ රිසර්ච් කරලා තිනවා දැන් පරම්පරාව ගැන. දැන් මෙතන ඔයාලට පේනවා ඇති දැන් ජෙනරේෂන් කීපයක් ලෝකේ මේ වෙද්දි ජීවත් වෙනවා. ඒ තමයි බිල්ඩර්ස්ලා. එයාලා නම් දැන් නැත්තරම නැහැ වගේ. ඒ කියන්නේ මේ ලෝකේ හදපු අය මේ සමාජ ක්‍රම නේ ඔයාලා ඉගෙනගෙන ඇතිනේ ඔය මොනවාද කාර්මීකරණය
නේ නාගරීකරණය ඒ වගේ කාලේ. එයාලා තමයි මේ යකඩ තලලානේ බිල්ඩර්ස්ලා මේව හැදුව මේ ලෝකේ. මෙහෙම ඉන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕන නේ. ඒ වගේ යාලා මේ ලෝකේ හදන්න පාදක වෙච්ච පරම්පරාව. හරිද? ඊට පස්සේ බූමර්ස්ලා එයාලා අර සංකල්ප ටික ඉස්සරහට ගෙන ආපු මිනිස්සු. එතකොට බිල්ඩර්ස්ලගේ දරුවෝ තමයි ජෙනරේෂන් X වෙන්නේ. හරිද? ජෙනරේෂන් X වෙන්නේ. ඒ කියන්නේ අපේ දැන් අපි ගත්තොත් 65යි 1979 65යි 1979 අතර ඉපදිච්ච අය තමයි ජෙනරේෂන් X එකට අයිති වෙන්නේ. නේ? එයාලා හිතන පතන විදිය, අඳින පළඳින විදිය, කන බොන විදිය සියල්ලම වෙනස්. 1965 79 අතර ඉපදිච්ච අය අත උස්සන් බලන්න චුට්ටක්. මෙතන ඉන්නවද? කීප දෙනෙක් ඉන්නවා. ඔයාලගේ ජෙනරේෂන් එක තමයි X කියන්නේ. X ජෙනරේෂන් එක තමයි ඔයාලා නියෝජනය කරන්නේ. එතකොට ජෙනරේෂන් Y එක 1980යි 1994යි අතර ඉපදිච්ච අය අත උස්සන්. ඊට වැඩි ඉන්නවා අර කම්මැලි වෙලා වගේ දැන් නැගිට ඕනම Y ජෙනරේෂන් එක නේ ඔයාලගේ පරම්පරාවේ නම Y අපි ඉස්සරහට කතා කරනවා ඒ නිසා චුට්ටක් මතක තියාගන්න ඊළඟට ජෙනරේෂන් Z එක 1995යි 2009යි අතර ඉපදිච්ච අය කොබල ඒ කට්ටිය වැඩි නේ ජෙනරේෂන් Y එක තමයි වැඩි මෙතන නේ Z එක Z එක මේක හරි වෙනස් ජෙනරේෂන් එකක් ඈ ඔයාලගේ ළඟ ඉන්න ඔය Z ජෙනරේෂන් එකේ අය බොහොම පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඔව් ජෙනරේෂන් C කියලා කියන්නේ ඔකට හරි වෙනස් අය ඈ ඔය පරම්පරාව සෑහෙන්න වෙනස් හරිද මේ මුලින් කියපු XY කියන ජෙනරේෂන් දෙකට වැඩිය ගොඩක්ම වෙනස් පරම්පරාව තමයි Z කියන්නේ උන් නාහෙට අහන්න නැති જાතියක් ඈ ඔය ළඟ හිටියට මෙහෙම අපේ හාමුදුරුවන්ට මේ සංවිධායක මණ්ඩලයට ස්තුතිවන්ත වෙන්න ඕන දහම් පාසල් මේ අධ්‍යාපන ශාස්ත්‍රයට මේ පරම්පරාව ගෙනල්ලා වැඩි කොටසක් මෙතන වාඩි කරලා ඉන්න එකට. ඒක වෙනස් පරම්පරාවක් අපි ඉස්සරහට ඉගෙන ගමු. ජෙන් ඇල්ෆා. ඔන්න ඕක තමයි අපි දැන් කවද ඉඳන්ද 2010 ඉඳන් 2024 වෙනකන් ඉපදෙන්නේ ජෙන් ඇල්ෆා එක. අත උස්සන්න කිව්වට වැඩක් නැහැ. ජෙන් ඇල්ෆා කවුරුවත් මෙතන නැහැ නේ. ඕ එතකොට මෙයාලට තමයි අපි උගන්වන්නේ දැන්. හරිද? ඔන්න මෙයාලට තමයි අපි උගන්වන්නේ. ජෙන් ඇල්ෆා එකට තමයි අපි උගන්වන්නේ. මෙයාලගේ සුවිශේෂී ලක්ෂණ ටිකක් තියෙනවා. හරිද? ඒක දැනගෙන ගියොත් තමයි අපිට කතරගම යන්න පුළුවන් නේ. නැති වුණොත් අතරමඟ. අනිවාර්යයෙන්ම ජෙන් ඇල්ෆා එක බොහොම වෙනස්. මේ පරම්පරාව ඔක්කොටම වැඩිය වෙනස් පරම්පරාවක් තමයි ජෙන් ඇල්ෆා එක. ජෙන් ඇල්ෆා එකට ධම්ම අධ්‍යාපනය ලබා දෙන එක ජෙන් XY Z කියන ජෙනරේෂන් තුනටම තියෙන ලොකුම අභියෝගය. හරිද? ලොකුම අභියෝගය. ඒ නිසා මේ අර ජෙන් ඇල්ෆා එකයි Z එකයි අතර පොඩි ගනුදෙනුවකුත් තියෙනවා ඈ. ඒකයි මම අර කිව්වේ මේ ඒ කට්ටිය මෙතන වාඩිලා ඉන්න එක ගැන මාත් සතුටු වෙනවා කියලා. හරිද? ඒ පොඩි ගනුදෙනුවක් තියෙනවා. ඒ කට්ටිය බොහොම ළඟයිනේ. සමාන ලක්ෂණ තියෙනවා සමහර තැන්වල ඈ. අපි ඉස්සරහට යමු බලන්න. ස්ලයිඩ් එකේ පෙන්වන්න නැති කාරණාවක් මම කතා කරන්නම්. මේ දැනට ලෝකේ අපි දැන් කතා කරානේ ජෙනරේෂන් සයිලන්ට් ජෙනරේෂන් එකක් ගැන. ඒ කියන්නේ අපේ අර මේ බිල්ඩර්ස්ලා ගැන. එයාලා මේ වෙලාවේ මේ සමාජය තුල සයිලන්ට්. එයාලා එක තැන එක්කෝ ඉන්නේ නේ. එයාලා මේ එක මේ ගෙදර කාමරයකට වෙලා ඉන්නේ. එයාලා සයිලන්ට් ජෙනරේෂන් එක මේ වෙද්දි සමාජය තුල. හරිද? ඊට පස්සේ බූමර්ස්ලා ටික බේබි බූමර්ස්ලා 1946 1964 එයාලා දැන් 61යි 79 වයසේ තමයි ඉන්නේ. එයාලා 108ක් වගේ තමයි අපේ සමාජය තුල නියෝජනය කරන්නේ. X එකෙන් 114ක් ඉන්නවා. 46යි 60යි අතර ඉන්න අය. ඊට පස්සේ මිලේනියර්ස්ලා 119ක්. ඒ කියන්නේ ජෙනරේෂන් Y එක Z එක 120ක් ඉන්නවා. ජෙන් ඇල්ෆා තමයි 123ක් ඉන්නේ. ජෙන් බීටා ඒ කියන්නේ 2025 හරි වෙනස් අවුරුද්දක් අපි දැන් මේ ගත කරන්නේ. අලුත්ම ජෙනරේෂන් එක පටන් ගන්න අවුරුද්දක් මේ ජෙන් අපි දැන් කතා කරන්න යන ජෙනරේෂන් ඇල්ෆා එකය ඉවර වෙලා තියෙන දැන් 2024 න් එයාලා ඉවරයි. එතකොට ඊළඟට ඉපදෙන දරුවෝ දැන් 2025 ඉඳන් ඉපදෙන දරුවෝ අයිති වෙන්නේ ජෙනරේෂන් බීටා එකට.
එයාලා වෙනම කණ්ඩායමක්. එතකොට අපිට පවුනේ අපි හරි අපිට දැන් ඔය අතරමැද දහම් පාසලක උගන්වන්න හරි ඔය සාමාන්‍ය ඔය ජෙනරේෂන් එක මැදක දහම් පාසලකට උගන්වන්න ගියා නම් මෙච්චර අමාරු නෑ. දැන් මේ ජෙනරේෂන් 3-4ක් එකතු වෙලා ඉන්න තැනක උගන්වන්න ගියාම කොහොමද කියන්නකො? පන්තියේ එක වගේ නෑ ළමයි නේ. ඒ වගේ දැන් සමාජෙත් එක වගේ නෑ. අපිට හරි අමාරු ජීවත් වෙන්න මේ සමාජෙ. එතකොට ඒකයි ගොඩාක්ම සමාජ ප්‍රශ්න වැඩි. ජෙනරේෂන් කීපයක එකතුවක් නෙමේ මේ සමාජය තුළ තියෙන්නේ දැන්. එයාලගේ අවශ්‍යතා ඕමනා බොහොම වෙනස්. එතකොට අපි තා චුට්ටක් ජෙනරේෂන් Y එක ගැන කතා කරමු. ඔය හයිබ්‍රිඩ් කාර් ආවේ, ස්මාර්ට් ෆෝන් ආවේ මේ ජෙනරේෂන් එක ජෙනරේෂන් Y එකේ. දැන් අපිට ස්මාර්ට් ෆෝන් තිබුණද? මම ආයිති ජෙනරේෂන් Y එකට. ඒක කියන්න පැස්සෙල් මම ආයිති Y එකට. එතකොට අපිට ස්මාර්ට් ෆෝන් කියලා එකක් තිබුණේ නැහැ. මම දැන් මේ ඇල්ප ජෙනරේෂන් එක ගැන කතා කරන්න යන්න අවශ්‍ය මූලික පියවර ටික දාගන්න මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා කතා කරන්න. දහම් අධ්‍යාපනයේ දෙද්දී අපි මේ ජෙනරේෂන් වලට වෙනස්ව කොහොමද දෙන්න ඕන කියන කාරණාව. අපි ජෙනරේෂන් X එක ගත්තම එයාලට ත්‍රිවිධ තාක්ෂණයට හාත්පසින්ම වෙනස් තාක්ෂණයක් තමයි Y එකට එනකොට ආවේ නේ. අර ජෙනරේෂන් X එක අර පෑනක් දාලා කැසට් එක කරකවල තමයි අනිත් පැත්ත දාගන්න නේ. මතක ඇතිනේ රේඩියෝ එක අහන්න එහෙමයි නේ. සින්දුවක් අහන්න ඕනුනාම කැසට් එක දාලා රෙකෝඩ් කරලා එහෙම තමයි. කැසට් පීස් වලින් තමයි ඇහුවේ. ෆෝන් එක උනත් එහෙමයි නේ. ෆෝන් එක ජෙනරේෂන් X එකේ ෆෝන් එක දිනුනේ ගෙදර ඉඳන් කිලෝමීටර් 2ක් විතර එහායින්. ඒක ෆෝන් බූත් එකක් නේ. නැත්තම් ඔය ඉන්න කොහේ හරි හොඳ සල්ලි තියෙන නැත්තම් මේ තැනක ගමටම එක ෆෝන් එකක්. ටීවීත් එහෙමයි නේ. එයාලට තිබුණේ ගමටම එක ටීවී එකයි. කළු සුදු ටීවී නේ. එහෙම පරම්පරාවක් නේ. එතකොට විදුලි බලය දැන් මේ වගේ ලයිට් ගොඩක් දාලා තිනව දැක්කොත් ඒ කාලේ සී නැතුව වැටෙනවා නේ. එහෙම නෑ. කෙලින්ම ලාම්පු තෙල් ලාම්පුව පත්තු කරගෙන නේ. උළුවත් අරගෙන එහෙම තමයි මේ ජෙනරේෂන් X එක කාලේ ගෙව්වේ. එතකොට ජෙනරේෂන් Y එකට එනකොට අපිට අර X එකේ ටිකකුත් එක තමයි අපිට ආවේ නේ. අපිත් කැසට් පීස් අහලා තිනවා. හැබැයි වැඩි කාලයක් අහන්න උන්නේ නැහැ. රුපියල් 125ට මට මතකයි මම කැසට් පීස් එකක් අහලා තිනවා. එතකොට හැබැයි ඒක ටික දවසක් යද්දි මෙන්න CD කියලා එකක් ආවා. ඒ CD floppy ඒ වගේ ඒවා ඇවිල්ලා තමයි මේක වෙනස් වුනේ. ඊට පස්සේ හරි වේගෙන් අපේ කාලේ හරි වේගෙන් මේක වෙනස් වුණා. මෙන්න මේ ෆෝන් එකක් එනවා. Nokia තමයි එතකොට හොඳම ෆෝන් තිබුණේ. Nokia ෆෝන් එක එනවා. මොබයිල් ෆෝන් එක ඇවිල්ලා ටික දවසකින් මෙන්න වෙන එකක් එනවා. තව එකක් එනවා. කැමරාවක් එනවා. ස්පීකර් 5ක් එනවා. ටච් ස්ක්‍රීන් එනවා. ඔන්න මේ මාසෙන් දෙකෙන් චේන්ජ් වෙනවා මේක. නේ? චේන්ජ් වුණා. හැබැයි අපිට ඒක අල්ලගෙන ඉන්න පුළුවන් වුණායි. අපි දන්නවා මේක කොහොමද චේන්ජ් වුනේ කියලා. අපි දන්නවා කේබල් එක දිගේ ඇවිල්ලා හඬ ඇහිච්ච එක දැන් සිග්නල් එකකින් හඬ එනවා. අරකම තමයි වෙනස් වෙලා තියෙන්නේ කියලා. අපි ඉස්සර ෆෝන් එකෙන් කෙනෙකුට ෆොටෝ එකක් හරි සින්දුවක් හරි දාන්න අපි ෆෝන් දෙක එකට තියලා ඉන්ෆ්‍රාරෙඩ් පාවිච්චි කරපු අපිට බ්ලූටූත් ආපු ගමන් මට හොඳට මතකයි අපි බ්ලූටූත් ඔන් කරලා එකෙක් ගන්න ෆෝන් එක අනිත් එක්ක අපි පුළුවන් තරම් දුරට යන කොච්චර දුරට වැඩ කරනවද බලන්න. එහෙම තිබුණා. ඇයි ඉස්සරම තිබුණේ ඉන්ෆ්‍රාරෙඩ් කියලා. ඒ කියන්නේ මේ ෆෝන් එකට මොකක් හරි දාන්න ඕන නම් අර ෆෝන් දෙක හොලවන්න නැතුව එකම විදියට තියන්න ඕන. එකම විදියට තියුණම ඔන්න බොහොම අමාරුයි. පැයක් විතර දුක් විඳලා ෆොටෝ එකක් හරි මොකක් හරි අර ටිනි ගාන මොකක් හරි චූටි මේ රින්ග්ටෝන් එකක් එනවා. හොඳ ජනප්‍රියම රින්ග්ටෝන් එක අර ගුරු ගෙදරට යන පාර ගුරු ගෙදරට හැමදා එන මව්පියෝ අතරේ කියන එක තමයි ඒ දවස්වල චාමර වීරසිංහගේ ජනප්‍රියම රින්ග්ටෝන් එක. හරි. ඒකත් දාගෙන අර හෙන්න නූලකුත් මෙහෙම දනිස්ස ගාවට විතර එල්ලගෙන ෆෝන් එකේ ඉස්සර නේ. එතකොට එතනින් බ්ලූටූත් එනකොට අපි බැලුවා මෙහෙම ලං කරලා තිබිච්ච එක ඈඩ් කරාම කොහොමද එච්චර වේගෙන් තාක්ෂණය යන්නේ කියලා නේ. අපිට හිතා ගන්න මේ ෆොටෝ එක කොහොමද අරකට වැටෙනවා. අඩු වැටෙනවා. එහෙම කියලා අපි උඩ පැන්නේ දවස්වල නේ. එතකොට ජෙනරේෂන් Y එකේ. හරිද? එතකොට ස්මාර්ට් තිරවලට ඇවිල්ලා මේ වුණා. හැබැයි ජෙන් Z එකට ඔය අත්දැකීම නැහැ. දැනුත් ඔය බටන් ෆෝන් ටිකක් තියෙනවා. ඒව තියෙන්නේත් අපේ පරණ මිනිස්සු ගාවම තමයි. සමහර අය නම් අර හොරාට එකක් පාවිච්චි කරන්න ඕන නිසා පාවිච්චි කරනවා. ජෙන් Z එකට ස්මාර්ට් ෆෝන් එක තිබුණා එයාලට. කැසට් පීස් එක නැහැ එයාලට. හරි.
එතකොට විදුලි බලය කියන එක තිබුණා. ඊට පස්සේ දැන් එයාලා Gen Z එකට මේ ටීවී බලන්න ඕනේ කියලා එකක් නෑ. YouTube තියෙනවා. ඕනම එකක් බලන්න පුළුවන් නේ. අපි දැන් පෙරුම් පුරාගෙන ඉන්නේ කතාව බලන්න ඈ. කතාව මට මතකයි අපේ ආච්චිලා මේ දවස්වල මේ 8:30ට මොකක්ද අර බලන්න හැන්දෑව ඉඳන් ලේස්ති වෙනවා. ඈ ඒකත් තව දුරටත් යන්න එපා. කොහේ හරි ගෙදරකට කතාව බලන්න. ඒක ඒ දවස්වල ජන සමාජයේ වෙනස්ම ක්‍රියාවලියක්. කතාව බලන්න යන එක. ඔක්කොම හැන්දෑවට වැඩ ටික ඔක්කොම ඉවර කරලා ඈ කන්න බොන්න දෙන්න ඕනේ. කන්න බොන්න දීලා නිදි කරවන්න ඕනේ. නිදි කරවලා යනවා. කොහෙද යන්නේ? කතාව බලන්න යනවා. ඈ 8:00මාරට කතාව බලන්න යන ප්‍රවෘත්ති බලන්න යන එහෙම යන්නේ නේ. එහෙම යුගයක ඉඳලා දැන් ඊයේ ගියපු කතාව නෙමෙයි අපි ඉපදෙනකොට ගියපු කතාවත් දැන් බලන්න පුළුවන්. ඈ අවුරුදු ගානකට කලින් වීඩියෝත් දැන් බලන්න පුළුවන්. මේ දැන් ඕනනම් දැන් බැලුවා. නේ? ඊට පස්සේ දැන් කතා බලන්නේ නේ? අර දැන් ප්‍රවෘත්ති බලන්නේ නැහැ. ඕක පස්සේ බලනවා. ඇඩ් ටික ඔක්කොම මේ ගිහිල්ලා ඉවරුනාම බලනවා. දැන් ඉස්සර අනේ අපි ඉතින් කතාවට වැඩි ඇඩ් යන්නේ. නේ? කතාව නෙමෙයි යන්නේ ඇඩ්. ඇඩ් ගිහිල්ලා වෙලාව තිබුණොත් කතාව චුට්ටක් පෙන්නනවා නේ. ඔව්. හැබැයි දැන් එහෙම නැහැ. ඇඩ් ටික ඔක්කොම ස්කිප් කරලා අපි කතාව බලනවා. එතකොට ඔන්න ඔය ජෙනරේෂන් එකෙන් තමයි 100කට එන්නේ. 100ක මං කිව්වේ වෙනස් කියලා. යාලර අහුම්කම් දෙන්න ප්‍රමාණය ටිකක් අඩුයි. එයාලා වෙනස් ජෙනරේෂන් Z කියන එක වෙනස්. මෙයාලා මේ දැන් මේ වගේ දහම් අධ්‍යාපනය වගේ කාරණාවකට යොමු වෙන එක දරුවන්ට උගන්වන්න යොමු වෙන එක බොහොම අඩු කාරණාවක්. එයාලා ස්වාධීනත්වය දැන් අර මම කිව්වේ ෆෝන් එක අපි අර වෙනස් වේගෙන ආපුව වගේම අධ්‍යාපනය සමාජීය කාරණාත් සියල්ලම අර විදිහට වෙනස් වෙනවා. දැන් ඇල්ෆා ජෙනරේෂන් එකේ අපි ඉස්සරහට කතා කරන මූලික ලක්ෂණ මෙයාලා Gen Z එකේ තියෙනවා. හරිද? එයාලට හැබැයි අභියෝගයක් තියෙනවා. ඇල්ෆ් එක ඔයාලටත් වැඩිය වෙනස් ඈ. ඔයාලට වැඩිය සහ මුලින්ම වෙනස්. අපි කතා කරගෙන යමු ඉස්සරහට ඇල්ෆා පරම්පරාවේ විශේෂ ලක්ෂණ. ඒ කියන්නේ ඇල්ෆා පරම්පරාව වෙන්නේ දැන් 2010 2024 දරුවෝ ටික. ඒ කියන්නේ අපේ දහම් පාසලට ඉගෙන ගන්න එන ළමයි ටික තමයි මේ ජෙනරේෂන් එකට අයිති. ඇල්ෆා ජෙනරේෂන් එක. එහෙම නැත්නම් අපි උගන්වන දරුවා අපි ඉගැන්වීම් කටයුතු කරන දරුවා තමයි ඩිජිටල් ලෝකයේ අයිතිකාරයෝ. එයාලා දන්නේ නැහැ මේ අර කරකවන දුරකථනයක් තිබුණා, හන්දියේ මෙහෙම බූත් එකක් තිබුණා. ඒ එයාලට අදාළත් නැහැ, එයාලා දන්නෙත් නැහැ. අපි අර අපේ ආච්චිලා කියන්නේ අතන මගේ ඉඩමක් තියුණා. ඒ ඉඩම මම රුපියල් 2කට විකුණන්නේ. රුපියලට ගිහිල්ලා shopping bag එකකින් මේ අපි පොලෙන් බඩු ගේන්නේ. අපි ඒක කිව්වම අපි මොකද කියන්නේ? අනේ මේ 100ට මොලේ විකාර වෙලාද කොහෙද මේ වයසට ගිහිල්ලා කියලා. අන්න ඒ වගේ අපි කිව්වොත් උඹලට ෆෝන් එක අතේ දිනවා. අපි ගියා අර හන්දියට පිටරට කෝල් එකක් ගන්න දවසක් විතර හිටියා. ඈ ඒව කිව්වට වැඩක් නැහැ. පිස්සු මේ දැන් කෝල් එක ගන්න එක මම ඔයාලට අරන් පෙන්නන්නද? එහෙම කියලා හරි. ඒ නිසා අර අපි ආගන්තුකයෝ ඩිජිටල් ලෝකෙට අපි ආගන්තුකයි. මේක අපි තමයි ඩෙවලොප් කරේ. කියන්නේ අපේ પરම්පරාව සහ ඊට කලින් પરම්පරාව තමයි මේක හැදුවේ. හැබැයි දැන් අපි ආගන්තුකයි නේ. දැන් ඉස්සර අපේ වීරයෝ කවුද? අපේ වීරයෝ තාත්තා නැත්තම් අම්මා නේ. එතකොට අපි අපේ වීරයෝ කරගෙන හිටියේ අපිට වැඩිය දේවල් ඒ කට්ටිය දන්න නිසා නේ. දන්න නිසා අපේ වීරයෝ. දැන් මොකද වෙලා තියෙන්නේ? අනිත් පැත්තනේ. ඕ දැන් අපිට වෙලා තියෙන්නේ අපේ වීරයෝ ළමයි කරගන්නනේ. අනේ පුතේ මෙන්න මේක දාලා දීපන්. මේ WhatsApp එක වැඩ කරන්නේ නැහැ බා. මේ ෆොටෝ එක යවපන්. මෙන්න මේක වැඩ කරන්නේ නැහැ. මේ කෝල් ගන්න බෑ. මොකද්ද වෙලා තියෙන්නේ? ඒ ඔක්කොම අපි කාටද කියන්නේ? ඉස්සර දැන් අපේ කාලේ අපි කියලා තාත්තේ අරක කරන්නේ කොහොමද මේක කරන්නේ කොහොමද මොනවද කරන්න ඕන කියලා අපි තාත්තලාගෙන් අම්මලාගෙන් තමයි වැඩිහිටියොන්ගෙන් අහන්නේ. එතකොට යාළ අපේ වීරයෝ නේ. එතකොට දැන් අපි ගිහිල්ලා එයාලගෙන් අහන්නේ මේ කරන්නේ කොහොමද මේක හදන්නේ කොහොමද මේක. එතකොට අපි බණින එක හරිද මේ වැඩිහිටියොන්ට මුන් ගරු කරන්නේ දන්නේ මුන් අපේ කාලේ ඔහොම නැහැ කියලා ඇත්තටම මේ මොකටද වඳින්නේ වැඩිහිටියොන්ට මම කියන්නේ එයාලගේ හැං මං කිව්වේ සමහර කාරණා අපි විවෘතව කතා කරද්දී විරුද්ධ වෙන්න පුළුවන්. එයාලගේ හැම් බැලුවම අපි වැඩිහිටියොන්ට ගරු කරේමකෝ. අපිට වැඩිහිටියොන්ගෙන් ඉගෙන ගන්න දෙයක් තිබුණා. දන්නේ නැති දේවල් අහගන්න පුළුවන්. අපිට ආරක්ෂාවක් තිබුණා. නේ? එතකොට ඇයි පොඩි ළමයි වැඩිහිටියොන්ට වඳින්න ඕන දැන්? එයාලා කල්පනා කරනවා ඇතිනේ.
යකෝ ඔක්කොම මගෙන් නම් අහගන්නේ මම නම් කියලා දෙන්නේ. ඒ අයගේ වීරිය මම නම් මම මොකටද වදින්නේ නේ? එහෙම මෙන්ටැලිටි එකක් එයාලා හිතලා කරනව නෙමෙයි. මේ ජෙනරේෂන් එකට එනවා. ඇත්තටම දැන් හිතන්නකෝ අපිට ඉස්කෝලේ උගන්වද්දී ඔන්න දැන් සර් කෙනෙක් එනවා. සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි එනවා අපේ කාලේ. මේ මිස් සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි ආවම අපි මොකද කරන්නේ? අනේ සර් දැක්ක ගාල්ලු කොහොම කියලා දන ගහලා වැඳලා දෙකට නැමිලා බිම දිග ඇරිලා වඳින්න පුළුවන් වැඳලා ගුරු ගෞරවය උපරිමෙන්ම දෙනවා. දීලා මොකද කරන්නේ? ඉස්කෝලේ යන කාලේ අපි මම මේ දැන් නෙමෙයි අපි ඉස්කෝලේ යන කාලේ ඔයාලා අපි ඉස්කෝලේ යන කාලේ අපි එහෙම කරනවා. ප්‍රින්සිපල් ලාම එහෙමයි. ඊට පස්සේ මොකද කරන්නේ? ගියාට පස්සේ අම්මෝ ලොකු දෙයක් පිනා ගියා නේ බං. ඔය අද පිනා නෑ. එහෙමනේ කියන්නේ. එහෙම නේද කියන්නේ? නේ? අපි කරේ මොකද්ද? අපි මූණිච්චාව. අපේ පරම්පරාවේ මූණිච්චාව තියෙන්නේ. අපි පිළිගන්න ඕනේ ඒවා. අපේ පරම්පරාවේ මූණිච්චාව තියෙන්නේ. අපි දැන් හම්බුනොත් අපේ ආයි වෛරක්කාරයෙක් හම්බුනොත් මොකද කියන්නේ? අනේ ඔය දැක්ක කල්නේ හරි. අනේ කොහොමද සපසනීප හොඳින් ඉන්න. ඊට පස්සේ ගියාට පස්සේ මොකද කියන්නේ? ආපෝ අරුගේ හැටි දන්නේ නැහැ. ඊට පස්සේ එහෙමයි නේ. නැති තැන එකයි, ඇති තැන එකයි. ඒක අපි පිළිගන්න ඕන. හැබැයි ඔන්න ඔය අපි දැන් බනින වැඩිහිටියොන්ට ගරු කරන්නේ මුන් මේව දන්නේ අර මේව කියන ඒ කට්ටියක මූණිච්චාව නැහැ. කියන්න ඕන දේ කෙලින් කියනවා. කතා කරන්න ඕන දේ කෙලින් කතා කරනවා. එතනින් ඉවර. ජෙන් C එකත් ටිකක් එහෙමයි මූණිච්චාව ටිකක් අඩුයි. එයාලත් එහෙමයි. විවෘතව කතා කරනවා. විවෘතව අදහස් කියනවා. හරිද? ගරු කරන්න ඕන නම් ගරු කරනවා. බොරුවට ගරු කරන්නේ නැහැ. එයාලා ගරු කරනවා නම් කාට හරි ඇත්තටම ගරු කරනවා. අපි ගරු කරනවා වගේ රඟපානවා. රඟපාල මොකද කරන්නේ? ගියාට පස්සේ ඕක ගියේ එක ලොකු දෙයක් අයියෝ කොච්චර වෙලා හිටියයි නේ. එහෙමනේ අපි අපේ වැඩි හිටියුන්ට එහෙමයි. ඇත්ත කතාව ඒක. අපි රඟපානවා. දැන් අපි අම්මට තාත්තට සලකනවා. අපේ පරම්පරාවේ ගොඩක් අය අම්මට තාත්තට සලකනවා පේන්න. නේ පේන්න සලකනවා. නොපෙනෙන්න සලකන්නේ නැහැ. එතකොට තමයි හිටි ගමන් අට මෙන්න වීඩියෝ යනවා අම්මට ගානෝ තාත්තට ගානෝනේ කවුරු හරි හොරාට වීඩියෝ කරලා. බලු කූඩුවේ දාලා හැබැයි අල්ලපු ගෙදර මිනිස්සුත් කියන්නේ එයා නම් එහෙම කරන එක්කෙනෙක් නෙමෙයි අපිට හිතා ගන්න බෑ මොකක්ද උනේ කියලා නේ. එහෙම කියන්නේ. හොරාට වීඩියෝ කරලා කවුරු හරි අම්මට තාත්තට සලකන විදිය. ඇයි ඒ පේන්නේ නැති ලෝකේ අපි හරිම අශීලාචාරයි. සමාවෙන් අපේ පරම්පරාව තමයි. හැබැයි අපි ඒව හදා ගන්න ඕන. අපි අපේ ගෞරවය හදා ගන්න නම් අපි ඒව හදා ගන්න ඕන. හරිද? එතකොට අපි කියවින් හිටියේ ඩිජිටල් ලෝකෙට අපි ආගන්තුකයෝ වුණාට එයාලා තමයි මේ ලෝකේ අයිතිකාරයෝ. අපි ඩිජිටල් ලෝකෙට එයාලගෙන් අවසර අරගෙන යන්න ඕන. ඇත්තටම. හරිද? දැන් මගේ මේ මෙතන වීඩියෝ කරන මල්ලි සෝනු මට වැඩිය බාලයි. දැන් අර මම කිව්වේ දැන් මං ගොඩක් දේවල් අහගන්නේ යාකින් මම ටිකක් දන්නවා මට වැඩිය දන්නවා. එතකොට මම ඊට පස්සේ අපි මොකද වෙන්නේ? අපි කම්මැලිත් වෙනවා. අනේ ඕ සෝනුට කිව්වනම් ඔක හරියනවා කියලා. නේ? ටක් ගාලා සෝනුට කෝල් එකක් දාලා කියනවා මෙන්න මේක බලන්න කියලා. නේ? ඇයි ඒ පරම්පරාව හරි විශේෂයි. දැන් ඔයාලා දකින්න ඇති අර හෙන්රි ඕල්කට් කියලා විතරයි නම දාලා තිබුණේ. මෙතන කී දෙනෙක් හිතුවද අරකට නිකන්වත් තුමා කියලා දැම්මනම් හොඳ නැද්ද? ශ්‍රීමත් කියලා දැම්මනම් හොඳ නැද්ද? එහෙම හිතෙන්නේ නැතිනේ. මොකද්ද කරන්නේ මේ මුංගේ පරම්පරාවේ උන් හදන්නේ එහෙම තමයි. එයාලට මේ ශ්‍රීමත් තුමා අතිගරු ඒව දාලා නැහැ. වැඩක් කරා නම් මේ මිනිස්සයා වැඩක් කරා. අර තුමා තුමනි ඒව වැඩක් නැහැ. නේ? ඒ වැඩක් නැහැ එයාලේ පරම්පරාවට. බොරු ගෞරවේ වැඩක් නැහැ. එයාලා එහෙමයි. එතකොට මටත් ඒක දැක්කම හිතෙනවා තුමා දැම්මනම් හොඳයි. ඉතින් මම කල්පනා කරා දැන් ජෙනරේෂන් ගැන නම් අපි උගන්වන්නේ. ජෙනරේෂන් ගැන නම් ඉගෙන ගන්න. ඒ ජෙනරේෂන් එකේ හැටි ඒකෙන් කියවෙන්නේ නැහැ. ඒ ජෙනරේෂන් එක වැඩිහිටියොන්ට සලකන්නේ ගෞරව කරන්න දන්නේ නැහැ කියන. යාලා ගාව මූණිච්චාව නැහැ. ඒ නිසා ඔබට කවුරු හරි දරුවෙක් ඇවිල්ලා වැන්දේ නැති වුණොත්, ගුරු ගෞරවයේ දැක්කුවේ නැති වුණොත් ඔබ තරහ වෙන්න එපා. ඒ ජෙනරේෂන් එකේ හැටි. ඒ ජෙනරේෂන් එකේ හැටි. බලෙන් වන්දවන්නත් එපා. එහෙම ඒකේ පෞරුෂය හානි වෙනවා එතකොට. බලෙන් වන්දවන්නත් එපා. එයාලා ඇත්තටම වඳින්න ඕන නම් වඳිනවා අනිවාර්යයෙන්. හරිද? එයාලා පුදන්න ඕන නම් පුදනවා අනිවාර්යයෙන්. ඒ ජෙනරේෂන් එක අපි ඉස්සරහට කතා කරමු. ඒ ජෙනරේෂන් එක හැදිලා තියෙන්නේ අපෙන්මයි.
ඒකයි වෙලා තියෙන්නේ. එයාලා අර අපි උනත් දැන් මෙහෙමනේ අපි ගාව තියෙන නරක ලක්ෂණ අයින් කරලා හොඳ ලක්ෂණ තියාගන්න ඕනේ. එහෙමනේ යන්නේ අපි දැන් පන්සිල් සමාදන් වෙලා එහෙම ටික ටික අපි ගාව ඉස්සර දිවිච්ච වැරදි අඩු කරගෙන දැන් මේ හොඳ දේවල් ඉතුරු කරගෙන යනෝනේ. ඒ වගේ එකක් තමයි මේ ජෙනරේෂන් එකට වෙලා තියෙන්නේ. ඒ නිසා තරහ වෙන්න එපා ඒ ජෙනරේෂන්. ළඟට මෙයාලා ලෝකේ සෑම සමාජයක්ම සංස්කෘතියක්ම නියෝජනය කරනවා. ඇයි? එයාලා ඩිජිටල්. අපි දැන් දන්නේ අපි පොඩි කාලේ අපේ ගම ගැන විතරයි. අපේ නගරය ගැන විතරයි. නැත්නම් අපේ ලංකාව ගැන විතරයි. ලෝක සිතියම ගෙනල්ලා ලකුණු කරලා අපි ලකුණු කරන ලෝක සිතිය මෙතන මේක කියලා ලකුණු කරලා කටපාඩම් කරගෙන සිතියන් අධ්‍යයනයට ගිහිල්ලා ඒකත් ලියලා ඒකෙත් සමහර වෙලාවට අපි හරි දක්ෂයි නේ හරියටම අපේ සිතියම දැක්කනම් ලෝක යුද්ධ තාම ඉවර වෙන්නේ නැහැ. ඇයි අපි රටවල් දේශ සීමා වෙනස් කරලා අපේ ලෝක සිතියමක් ගත්තට පස්සේ ලෝක සිතියම ඉවර වෙන්නේ නැහැ. ලෝක යුද්ධ නතර වෙන්නේ නැහැ. ලෝක යුද්ධ වැඩි වෙනවා. ඇයි අපිට දන්නේ අපි ලකුණු කරපු හැටිනේ. ඒ නිසා. එතකොට හැබැයි දැන් પરම්පරාවට ලෝකේ එහාම කෙලවරේ වෙන දේ දැන් බලන්න පුළුවන්. අන්තිම කෙලවරේ තියෙන සමාජ සංස්කෘතිය ගැන විනාඩි 5න් අධ්‍යයනය කරන්න පුළුවන්. හරි. අපිට එහෙම සමාජානුයෝජනයක් ලැබෙන අවුරුදු ගාණක් යනවා. පොත් ගාණක් කියවනවා. ගම්පෙරළිය යුගාන්තේ කලු යුගයේ වගේ ඒවා කියවලා තමයි අපි අපේම සමාජෙ පල්ලෙහා කෑල්ල ඉගෙන ගත්තේ නේ. මෙහෙම තමයි ගම්පෙරළිය උනේ, මෙහෙමයි යුගාන්තයේ උනේ. එතකොට තමයි පියල්ල මෙහෙම කරේ නේ. එහෙම තමයි අපි ඉගෙන ගත්තේ නේ. නාගරීකරණය කොහොමද ලංකාවට ආවේ කියලා අපි සිංහල සාහිත්‍ය ඇසුරින් අපි එහෙම ඉගෙන ගත්තේ නේ. දැන් එහෙමනේ දැන් ගැහුවනම් 1805 ශ්‍රී ලංකාව එහෙම කියන වීඩියෝ බලන්න එක. ඒ මොකුත් ඕනේ නැහැ. දැන් අර මම කිව්වේ AI tool එකක ගැහුවොත් 1805 ලංකාවේ සමාජ ආර්ථික තත්ත්වය මොකක්ද කියලා එයා කියලා දෙනවා අපිට. එයා උගන්වනවා අපිට. මෙහෙමයි උනේ කියලා. මේ પરම්පරාවට අපි උගන්වන්න හදනවා නම් බෞද්ධ සංස්කෘතිය විතරක්. හරිද? බෞද්ධ සංස්කෘතිය විතරක් උගන්වන්න හැදුවොත් එයාලා වෙනත් සංස්කෘතීන් ගැන දන්න නිසා සහ හදාරන නිසා එයාලට ලේසි නිසා බෞද්ධ සංස්කෘතිය ඉගෙන ගන්න එක අතාරිනවා. කියන්නේ එයාලා හැමතිස්සෙම කැමති අර කාරණා කීපයක් එකට ඉගෙනගෙන සංසන්දනය කරලා හරි දේ තෝරගන්න. එතකොට අපිට බය නැතුව ඕනම සමාජ සංස්කෘතියකට ඕනම ආගමකට ඕනම දර්ශනයකට කෙලින් හිටගන්න පුළුවන් දර්ශනයක් අපි ගාව තියෙනවා. ඕනම එකකට යටත් වෙනවා. ඒක මම බෞද්ධයෙක් නිසා හරි අපි ඔයාලා බෞද්ධයෝ නිසා හරි කියන කතාවක් නෙමෙයි. ඒක පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. මේ බෞද්ධ දර්ශනය විද්‍යාත්මකයි හරියට. ඒ නිසා බය නැතුව වෙනත් සංස්කෘතීන් ගැන වෙනත් දර්ශනයන් ගැන උගන්වන්න. ඒක හැබැයි බුද්ධ දර්ශනය මෙහෙමයි අරකේ මෙහෙමයි කියලා උගන්වන්න එපා. එහෙම නැතුව එයාලට ඒ ගැන පොඩි අදහසක් දෙන්න. එතකොට එයාලා ඒව සර්ච් කරනවා. අන්න ඊට පස්සේ අපි අර පොතෙන් උගන්වලා කියලා දෙනවටත් වැඩිය හොඳින් එයාලා විශ්වාස කරන්න ගන්නවා සහ බුදුදහමට දහම් පාසලට බෞද්ධ ආගමට ලැබි වෙනවා. මොකද එයාලා හොයන්නේ හැමතිස්සෙම හරියටම හරිද? හරිද? ඒ නිසා අනිත් සංස්කෘතීන් එක්කත් උගන්වන්න යන්නේ. ඊළඟට මෙයාලා මානසිකව ඉතාමත්ම ශක්තිමත්. මෙන්ටලිටි එක මෙයාලගේ හරිම ශක්තිමත්. අපි වගේ නෙමෙයි. අපිට ගුරුවරයෙක් ගැහුවොත් අපි ගෙදරත් ඇවිල්ලා කන්නේ බොන්නේ නැතුවනේ මේ දවස් ගාණක් ඉන්නවා. යාළුවෙක් තරහ වුණොත් කොහොමද අපි? අම්මා තරහ වුණොත් කොහොමද? අපි දවස් දෙකේ තුනේ හරි නොකා නොබී අඬ ඉන්නෝනේ. දැන් එහෙම දැන් ඒකනේ දැන් ඔයාලා ගන්නනකොට මේ කටක් ගත්තා. දැන් පාරවල් 5ක් විතර ගෙවුමුට ගාණක් කරන්නේ ආයෙර වැඩිමනේ කරන්නේ. එහෙමනේ දැන් දරුවන්ට එහෙමනේ දැන් වැරද්දක් කරනවා. එනෝ කොනමිරකල ගහලා මොනවා හරි කරලා අපි දැන් බලන්නේ අඬයිද? දැන් අඬන්නේ නැහැ ගොඩක් වෙලාවට. එයාලා ගොඩක් වෙලාවට අඬන්නේ නැහැ. අපි කොච්චර ගැහුවත් බැන්නත් අඬන්නේ නැහැ එයාලා. එයාලා හරි ශක්තිමත්. හරිද? ඊට පස්සේ අපි දැන් එපා කියලා ඕක කරන්න එපයි කියලා මේව කරලා යවුවට පස්සේ ඊට විනාඩි දෙකක් ඇදී ආයි ඒකමයි කරන්නේ. නේ? ආයි ඒකමයි කරන්නේ. එතකොට එයාලව අපිට දඬුවම් වලින් එහෙම අර පනිෂ්මන්ට් දීලා කන්ට්‍රෝල් කරන්න බැරි જાතියක්. પરම්පරාවක්. හරිද? ඒ પરම්පරාවට දඬුවම් දෙන්න ගිහිල්ලා විඳින්න වෙන්නේ දඬුවම් කාටද? අපිට. ඒ නිසා දඬුවම් දෙන්න හොඳ නැහැ. අපි යාලට බොහොම ආදරෙන් ලිංගතුව තමයි කියලා දෙන්න ඕන. ඒකයි මෙතෙන්දි මානසිකව මාර ශක්තිමත් යාලා. හරිද?
එයාලා අපි ඉස්සරහට තව කාරණා තියෙනවා. මානසිකව ශක්තිමත් කියන්නේ එයාලා හරිම උසස් විදියට හිතනවා. හරිද? එයාලගේ මෙන්ටලිටි එක අපේ මෙන්ටලිටි එකට වැඩිය ගොඩක් උඩින් තියෙන්නේ. හරි? එයාලට ගොඩක් හිතන්න පුළුවන්. සහ එයාලා දැන් අපි හිතනවා නම් මෙයාව කොන්කරාම හැදෙයි කියලා එහෙම හැදින්නේ නැහැ. මෙයා පන්තියේ ඉස්සරහා මේ ඔයා හරියන්නේ නැහැ මෙහෙනෝ සුමේද ඔයා හරියන්නේ හොඳ ළමයෙක් නෙමෙයි ඔයා නරක ළමයෙක් කියලා කිව්වා කියලා එයා හැදෙන්නේ නැහැ එහෙම. එයාට ඒකට චේන්ජ් වෙන්න පුළුවන් එයාට. එයාට ඒක අල්ලගෙන ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපි තමයි අම්මෝ මිස් ගහයිද දන්නේ නැහැ බණීද දන්නේ නැහැ කියලා මේ ඉස්කෝලේ වැඩ ටික ඔක්කොම ටික කරගෙන යන්නේ. එයාලට ඕනේ නැත්නම් එයාලා කරන්නේ නැහැ. ඒක අදාළ නැහැ එයාලට. මේ ජෙනරේෂන් එක වෙනස්. ඊට පස්සේ එයාලා තනියම ඉගෙන ගන්න සහ තනියම ඉන්න තමයි කැමති. ස්වාධීන වෙන්න තමයි කැමති. හරිද? ඔයාලට පන්තියේදී ඔය ළමයි ටික හම්බ වෙනකොට එක එක්කෙනා වෙනස්. වැඩක් දුන්නොත් චිත්‍රයක් දුන්නොත් අර ඇහැක් වගේ කණක් අඳින්න කිව්වම ඇහැක් විදියට කණක් අඳින්න කිව්වම මොකද වෙන්නේ? එක්කෙනෙක් ඇහැක් අඳිනවා අනිත් එක කණක් අඳින. අන්න ඒ වගේ වැඩක් දුන්නම එයාලට ඕන විදියට තමයි ඒක කරන්නේ. අපිට ඕන විදියට නෙමෙයි. අපි බලාපොරොත්තු වෙනවා ළමයිත් එහෙම එකම විදිහේ උත්තරයක් අපිට දෙයි කියලා. නෑ එයාලා දෙන්නේ උත්තර 30ක්. එයාලා වෙනස්. එයාලා ස්වාධීනත්වය අගය කරනවා. එයාලට තනියම ඉන්න ඕන. එයාලව තනියම අගය කරන්න ඕන. එයාලට මේ ටීම් එකක් විදියට එයාලට මේ අවධානය දීලා බෑ. පන්තියේ ළමයි ඔක්කොම වාඩි වෙන්න නැගිටින්න කියලා එහෙම හරියන්නේ නැහැ. අවශ්‍ය තැනට තනියම එයාලට කතා කරන්න ඕන. එයාලා වෙනස් ප්‍රොඩක්ට්. දැන් අපේ පරම්පරාවේ මම කිව්වේ අපිට පොදු ලක්ෂණ තියෙනවා. දැන් කවුරු හරි මොනවා හරි කියනවනේ අපි අහගෙන ඉන්නවා. කමන්නේ ඕන එකක් කියපන්. අපි අහගෙන ඉන්නවා. අපි වාඩිලා ඉන්නවා. ඔබ කියපන්. ඒ වගේනේ අර මේ පරම්පරාව එහෙම නැහැ. නේ හරි අමාරු කන්ට්‍රෝල් කරන්න. ඒ නිසා එයාලට අවස්ථාව දෙන්න. ඊළඟට එයාලා ඔන්ටර්ප්‍රීනියර්ස්ලා කියන්නේ නව නිෂ්පාදකයෝ. එයාලා අලුත් දේවල් හොයන්නේ. දැන් ඔයාලා උගන්වන්න යනවා. බුද්ධ චරිතය ගැන උගන්වන්න යන පොතේ තියෙන පාඩම දැන් උගන්වනවා. එයාලට කිව්වොත් පුතා ලබන සතියේ තියෙන්නේ බුද්ධ චරිතයේ පාඩම හැමෝම ඉස්සරහට ඇවිල්ලා බුද්ධ චරිතය ගැන කතා කරන්න ඕන. නැත්තම් හැමෝම ඉදිරිපත් කිරීමක් කරන්න ඕන. එහෙම කිව්වොත් එයාලා ඊට වැඩිය ලස්සනට කරනවා. අපි කියන එක අහන් ඉන්නවට වැඩිය එයාලා අලුතෙන් හිතලා අලුත් විදියට මේ හදලා ගේනවා. ඔයාලා බුද්ධ චරිතය මට කියලා දෙන්න කියලා කිව්වොත් එයාලා ළමයි 30 නම් ඉන්නේ 30 දෙනා 30 විදියකට කියලා දෙන්න. මොකද එයාලා ඩිජිටල්. දැන් බුද්ධ චරිතය ගැන chat GPT හරි ගැහුවොත් ඔය අපි අවුරුදු ගානක් ඉගෙන ගත්ත ඔක්කොම එකතු කරලා මූලික හරයන් ටික අපිට දෙනවා. එයාලා ඒකට කැමති. එතකොට අපි දැන් අධ්‍යාපන ක්‍රමවේද හදද්දි දහම් පාසලේ කොහොමද දැන් දහම් පාසලේ දැන් මට තිබුණෙත් අද පෙළ පොත් සහ ගුරුවත් පොත් භාවිතේ කොහොමද දහම් පාසලේ උගන්වන්නේ කියලා දෙන්න. මට තිබුණ ඕක හරි. පෙළ පොතත් ගත්තා, ගුරුවත් පොතත් ගත්තා. ওই දෙකෙන් කියලා දෙනවා. මෙන්න මේ විදිහට උගන්වගෙන යන්න කියලානේ. හැබැයි මම විශ්වාස කරනවා ඊට වැඩිය වෙනස් ප්‍රායෝගික දේශනයක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ මේක ඉස්සරහට ගෙනියන්න ඕන නිසා. හරිද? මේක තවත් දේශනයක් නොවෙන්න ඕන නිසා. ඔයාලට මේකෙන් ගත යුතු දෙයක් තියෙන්න ඕන. එකක් තමන්ගේ දරුවෝ තමන්ගේ මුණුපුරෝ නැත්තම් තමන්ගේ අලුත් පරම්පරාව ගැන ඉගෙන ගන්න අවස්ථාවක් තියෙන්න ඕන. ඊළඟට තමන් උගන්වන දරුවගේ මානසික තත්ත්වය එහෙම නැත්තම් දරුවන්ගේ ප්‍රායෝගික තත්ත්වය ගැන අපිට ඉගෙන ගන්න හැකියාවක් තියෙන්න ඕන. ඒ තුලින් අපි කොහොමද දහම් පාසලට දරුවා ගෙන්න ගන්න කියන එක. දැන් උදාහරණයක් විදියට දරුවන්ගෙන් අහුවොත් අම්මා කැමතිද ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරනවට මොකද කියන්නේ කියලා කියයි ලස්සනටනේ. එයාලට ෆෝන් එක පාවිච්චි කරන්න දෙන්නේ එයාලට ෆෝන් එක පාවිච්චි කරන්න දෙන්න. ඒක උපක්‍රමශීලීව අපි දුරකථනයත් මොකද එයාලා මේකේ අයිතිකාරයෝ. අපිට පොඩි කාලේ පොත් පෑන් පැන්සල් දුන්නේ නැති වුණා නම් මොකද වෙන්නේ? ගෙදරින් අපිට පොත් පෑන් පැන්සල් ටික අරන් දුන්නේ නැත්නම් අපිට මොකද වෙන්නේ ගෙදරින්? අපි දෙමව්පියන්ට හොඳ කියයිද නරක කියයිද? නේ? අපිට ලැබුණ නැත්නම් අපේ අධ්‍යාපනය අඩාල වෙනවා. ඒ වගේ මෙයාලා මේ ඩිජිටල් ලෝකේ අයිතිකාරයෝ මම මුලින්ම කිව්වේ ඒකයි. එයාලට මේ ගල් යුගයට යවන්න එපා මේ ෆෝන් එක අතට දෙන්න. එයාලා නරක දේවල් බලන්නේ නැහැ. අපි වගේ නරක නෑ එයාලා. ඇත්තටම
එයාලට ඔය දැන් අපේ හිත්වල තියෙනවා අපි කරපුව කරයි ෆෝන් එකෙන් එයාලා කියලා. ඈ ඕකද ප්‍රශ්නේ. ඕක තමයි ප්‍රශ්නේ. අපි හිතනවා අපේ પરම්පරාවට මැජික් එකක් වෙච්ච අපේ પરම්පරාවට ආගන්තුක වෙච්ච ඩිජිටල් අවකාශය මෙයාලා අපි වගේ භාවිතා කරයි කියලා අපිට බයයි. ඒකයි ෆෝන් එක දෙන්නේ නැත්තේ. ඒකයි බලනවට අකමැති. එහෙම කරන්න එපා ඒක දෙන්න. එයාලට එයාලා එහෙම නරක වෙන්නේ නැහැ ඇත්තටම. ඒක මම නෙමෙයි කියන්නේ. මේ රිසර්ච් පේපර්ස් කියවුවම ඒක තේරෙනවා. මේවා අධ්‍යයනය කරා මේක තේරෙනවා. මේ પરම්පරාවට එහෙම උමනා නැහැ. මම මේකට අමතර කාරණාව මම කියන්න මෙතනින් මේ එළියට ගිය නිසා. එයාලා මේ ඉස්සරහ પરම්පරාවල් මේ කියන්නේ ගැහැණු පිරිමි කියන සම්බන්ධතාවලට කැමති නැති කාණ්ඩයක් ඉස්සරහට යද්දී. එයාලට ඒවට ඕන තරම් ක්‍රම තියෙනවා. එයාලා ඒවට කැමති නෑ. දැන් අපේ මොකද ආච්චිලා එහෙම කිය මේ ගින්දරයි පුළුණුනේ නෑ එකට තියන්න බෑ ලොවෙත් ගිනි ගන්නවා කිය. එහෙමනේ කිය. ගින්දරයි පුළුණුනේ එකට තියන්න බෑ ගිනි ගන්නවා කියලා. එහෙම ගිනි ගැනීමක් දැන් પરම්පරාවල නෑ. අපි හරි බයයි. ළමයි දෙන්නෙක් ගිහිල්ලා අර මේ තුන් ළමයි ගෑනු ළමයි පිරිමි ළමයි ගිහිල්ලා තැන් වල කට්ටි ගහලා කතා කරද්දී අපි හරි බයයි. හරි. ඇවිලෙන්න තමයි හදන්නේ. පැන්න ගමන් නිවනවා. නේ පැන්න ගමන් නිවනවා. අන්තිමට උන් දෙන්නට හිතා ගන්නත් බෑ උනේ මොකද්ද කියලා අපිට හිතා ගන්නත් බෑනේ. එහෙම නෙමෙයි. එයාලට බොහොම ආදරෙන් කතා කරන්නේ ඒ අපේ પરම්පරාව තරම් අර කෙලවරට යන්නේ නැහැ. විනාශ වෙන්නේ නැහැ. එයාලා හරි සෝෂල්. එයාලා ගැහැණු පිරිමි සම්බන්ධතා ගැන අපිට වැඩිය හොඳ අධ්‍යයනයක ඉන්නවා. හරිද? එයාලට ඒක තේරෙනවා. ඇයි එහෙම කියන්නේ කියලා අපි ඉස්සරහට කතා කරමු. මම කතා කරේ මෙයාලා ස්වභාවයෙන්ම නව උත්පාදකයෝ. එයාලා අලුත් දේවල් හොයනවා. එතකොට අපි පෙළපොත දීලා මේක කටපාඩම් කරගෙන වරෙන් කියලා කියනවට වැඩිය පුතා ෆෝන් එක අරගෙන හොයන්න මෙන්න මේ ටික බුද්ධ චරිතය බුදුහාමුදුරුවන්ගේ තීච්ච හොඳ ගති ලක්ෂණ මොනවද? පන්සිල් පද ඒව ගැන හොඳ වීඩියෝ එකක් මට ගෙනල්ලා පෙන්නන්න ඊළඟ දවසේද්දි. නැත්තම් අම්මගේ ෆෝන් එක අරගෙන මට ඔයා බලලා ඒක මට WhatsApp කරන්න මටත් බලන්න. ඔයා නැත්තම් වීඩියෝ එකක් කරලා දාන්න. දැන් Z generation එකේ නැත්තම් generation Z එකේ ලොකුම කාර්යභාරය මොකද්ද සමාජ මාධ්‍ය තුල? ලොකුම කාර්යභාරය මොකද්ද? හදාගත්ත TikTok app එක ආයි නටනෝනේ. එහෙම නටනවා. ඒකනේ වැඩි. TikTok app එක දාගත්ත නටනවා. හැබැයි Z එකටත් වැඩිය වෙනස් ඇල්ප් එක දැන්. එයාලට TikTok නටන්න ඕනේ නැහැ. එයාලා TikTok නටන්නේ නැහැ. හරිද? දැන් ඔය TikTok પરම්පරාව අපි බය වෙලානේ ඉන්නේ දැන්. ඔන්න මුන් නටන එක තමයි ඔය TikTok પરම්පරාව ඉවරයි දැන්. හරිද? ජෙනරේෂන් Z එකේ TikTok එක ඉවර වෙනවා අලුත් ඇල්ෆා එක TikTok නටන්නේ නැහැ. ඔයාලා දැන් ගිහිල්ලා බලන්න ඇල්ෆා එකේ අය පටන් ගත්ත TikTok channel වල YouTube channel වල තියෙන්නේ මොනවද කියලා. ඒවයි තියෙන්නේ අධ්‍යාපන කරුණු. ලෝකේ ගවේෂණය කරන ඒවා සමාජයේ අලුත් කරුණු තමයි යාළගේ channel වල තියෙන්නේ. TikTok නටන પરම්පරාව අඩුයි දැන්. හරිද? ඒ නිසා ඒකෙන් එහාට යාලා යනවා. ඒ නිසා ඩිජිටල් ලෝකේ යාළගේ අතපය ගැට ගහලා මුහුදට වීසි කරන්න එපා. එයාලට ෆෝන් එක දෙන්න. එයාලට ගේම් එකක් ප්ලේ කරන්න දෙන්න. මොකද මට මතකයි අපි කම්පියුටර් කෝස් එකක් කරලා ඔෆිස් කෝස් එකක් කරලා තමයි කම්පියුටර් ඉගෙන ගත්තේ. දැන් પરම්පරාවට කම්පියුටර් කෝස් කරන්නේ නැහැ. කොහෙද? ඔෆිස් පැකේජ් එක කොහෙවත් කරන්නේ නැහැ දැන්. එයාලා ඒව ඉගෙන ගන්න. එයාලගේ ඇඟේ තියෙන්නේ දැන්. මට මතකයි අර මේ කර්ස් එක ගෙනහිල්ලා අර කෙලවරේ හතරේ තියෙන්නේ. ඒක ක්ලෝස් කරන්න ඕන නම් අයින් කරන්න අපි අර ටැබ් එක ඇඳලා ඒකේ ෆයිල් view ඒ ටික දාලා ඉන්සර්ට් ඒ ටික දාලා අර කොටුවක් ඇඳලා ඒක හතරයක් ගහලා එහෙම තමයි අපි යන්නේ. ඊට පස්සේ ෆයිල් ගියාම එන නිව් ෆෝල්ඩර් ඒව ටික ඇඳලා එහෙම යන්නේ අපි. දැන් પરම්පරාවට අරක ක්ලෝස් කරන්න ඕන අර බටන් එකකින් කියලා කියන්න ඕනේ නැහැ. දැන් හරි දැන් ඩිජිටල් ලෝකේ හරි කම්ප්ලිකේටඩ් නේ. දැන් දරුවෝ ෆෝන් එකක් අතර ගත්තම අපි ෆෝන් එක ගත්තම අපිට හරි හිසේ රදේ. ඇයි ඒ? අපි මොකක් හරි බලන්න ගත්තා ඇඩ් එකක් එනවා. තව එකක් එනවා නේ. සමහර ඒවායි අපි ක්ලෝස් කරන බටන් එක ගිහුවම මේක ක්ලෝස් වෙන්නේ නැහැ. ඒක ප්ලේ වෙනවා. හරිද? හැබැයි දැන් දරුවෝ දන්නවා මේ ඇඩ් එකේ හැටියට ඒක ක්ලෝස් එකෙන් නෙමෙයි ඊට එහා තියෙන අර ඊතල තුරෙන් තමයි යවන්න ඕන කියලා. අපි ඉගෙන ගත්තේ ක්ලෝස් බටන් එක නිසා ක්ලෝස් එකේ ගිහුවම මොකද වෙන්නේ? අපි බල හිටපු එක නෙමෙයි ආරක පෙන්නනවා. ඊට පස්සේ ඒක නිසා මේ අතපය හතර ගැට ගහලා මේ ඩිජිටල් ලෝකෙට ළමයි දාන්න එපා.
මේ පරම්පරාවට යන්න දෙන්න. යාලා ෆෝන් එක පාවිච්චි කරා කියලා ප්‍රශ්නයක් කරගන්න එපා. හරිද? එතකොට ෆෝන් එක අතර නොදී යාලව තියනවා කියන්නේ යාලා අර ගඟේ මුහුද දැම්මා වගේ මේ අතපය ගැට ගහලා. එහෙම කරන්න එපා. යාලට දෙන්න අතට. ෆෝන් එක දීලා නිරීක්ෂණයකින් ඉන්න ඇත්තටම යාලා අනවශ්‍ය දේවල් අපිට වැඩිය හොඳයි. අපේ පරම්පරාවලට වැඩිය හොඳයි. ඇත්තටම. යාලට ලොකු ශක්තියක් වෙනවා මෙන්න මේ නවෝත්පාදනයේට ඔය ෆෝන් එක ගන්න එක. යාලට දැන් දහම් පාසලේ අපි පොතෙන් උගන්නලා ගෙදර යවලා කටපාඩම් කරනවට වැඩිය යාලට කිව්වොත් හිතන්නකො දැන් බහුතරයක් සමාජයේ කියන්නේ ළමයින්ට ෆෝන් එක දෙන්න එපා. මේක රහසක් විදියට තියාගෙන දහම් පාසල් ශ්‍රේෂ්ඨ කරත් හොඳයි. හරිද? ළමයින්ට ෆෝන් එක දෙන්න එපා. ඕ අධ්‍යාපනයට ඕක බාධාවක් කියලා කියනෝනේ. හරිද? දහම් පාසල් ශාස්ත්‍රයේ අපි කිව්වොත් අම්මගෙන් ඔයා ෆෝන් එක ඉල්ලගෙන වීඩියෝ එකක් හදලා ඔයාම වීඩියෝ කරලා අපිට දාන්න මට දාන්න ඔයා කියන්න මේ පන්සිල් පද 5 කටපාඩමින් කියලා මට වීඩියෝ එකක් දාන්න. එයා අර පන්තිය ඇවිල්ලා කටපාඩමින් කියනකට වැඩිය බොහොම ගෞරවයෙන් ඒ වැඩේ කරනවා. හරිද? එතකොට එයාට කියන්න බුද්ධ චරිතය ගැන ඔයා මට විනාඩි දැන් රීල්ස් නේ යන්නේ. දැන් අපි වගේ පැය ගණන් වීඩියෝ බලන්නේ දැන් විනාඩි 2යි. විනාඩි 2කින් එක්ක අපිට කියන්න ඕනේ කියන්න දැන් මේ දවස්වල මම සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඔය සමාජ පණිවිඩ ටිකක් කියන හරි අපහසුතාවයෙන් කියන්නේ විනාඩි 2කින් ඔක්කොම ටික කියන්න ඕනේ. කොහොමද කියන්නේ? විනාඩි 2කින් කියා ගන්න බැරි වුණොත් අපිට කියන්න ඕන දේ ඌ ඒක බලන්නේ ඒක යවල වෙන එකක් බලනවා. එහෙමයි වෙන්නේ. ඒ නිසා එයාලට විනාඩි 2කේ ෂෝට් වීඩියෝ එකක් එවන්න කියන්නේ ගොඩක් අය WhatsApp ඉන්නෝනේ. ඔයා පුතා මේ වැඩ ටික කරලා මට WhatsApp කරන්න ෂෝට් වීඩියෝ එකක්. ඔයාලා channel එකක් හදන්න. දහම් පාසලට මේ YouTube channel එකක් හදන්න. යාළගේ දේවල් දාන්න. එතකොට දහම් පාසලට දරුවෝ ටික එනවා. දහම් පාසලට දරුවෝ ටික ගෙන්න ගන්න පුළුවන් උපක්‍රම ඒවා. එහෙම නැති වුණොත් දහම් පාසලෙන් ළමයි ඈත් වෙනවා. ඇත්තටම ඈත් වෙනවා. අර මම කිව්වා වගේ වැඩිහිටියොන්ට ගරු කරන්නේ ඇයි අපි? උන්ගෙන් ගන්න දෙයක් නැත්තම්. ඒතර අලුත් ඩිජිටල් ලෝකේ පැටවුන්ට අල්ප පැටවුන්ට දහම් පාසල ඇතුලේ ගන්න දෙයක් නැත්තම් උන් මොකටද දහම් පාසල් එන්නේ කියලා උන් හිතනවා. නේ? එයාලා හිතනවා ඇයි දහම් පාසල් යන්නේ මං? මට ඊට වැඩි YouTube එකෙන් ඉගෙන ගන්න පුළුවන් නේ. එයාලා දැනුම හොයනවා ඒකේ කිසිම දෙයක් නැහැ. ඒකේ කිසි තර්කයක් නැහැ. එයාලා මේ දහම් පාසල් ආවයි නාවයි කියලා නරක වෙන જાතියක් නෙමෙයි. හරිද? එයාලා ඉස්කෝලේ ගියයි නැතේ කියලා ඉගෙන ගන්නේ නැතුව ඉන්න જાතියක් නෙමෙයි. එයාලා ඉගෙන ගන්න. උපතින්ම එයාලා ඉගෙන ගන්නවා. එයාලා ගාව හොඳ මෙමරියක් තියෙනවා. එතකොට ඒ නිසා එයාලට හරිම වේගෙන් ඉගෙන ගන්න පුළුවන් මෙතඩ් එක මෙන්න මේ ටික දෙන්න ඩිජිටල් එක. ඔවුන් දඩුවම් වලට සහ විනය පියවර වලින් පාලනය කරන්න බෑ. අපි ඒක කතා කරා. උන්ට දඬුවම් දීලා හදන්න බෑ. එයාලට විනය ක්‍රියාමාර්ග ගත්ත කියලා එයාලව හදන්න බෑ. ආදරය, ලෙන්ගතුකම ඒ දේවල් තමයි එයාලට පුළුවන්. ඊළඟට එයාලා ගාව තොරතුරු ගොඩක් තියෙනවා. අපිට වැඩිය තොරතුරු එයාලා ගාව තියෙනවා. හරිද? මං කිව්වේ අර ගිරාපෝතකයේ කතාව අපි කියද්දී ඌ කියන ඌට සරාලයක් නැහැ අනේ පිස්සුනේ කියවන්නේ. දැන් ඊට පස්සේ හරි අපි බොරුවට හරි අපි තර්ක කරනෝනේ. අපි කියනවා නෑ නෑ ඒ කාලේ ගිරවුන්ට ඒ කාලේ තිබුණා නම් අඩුම තරමේ අපිට වගේ අපිට නැට්ටක් තිබුණයි කියලා නෂ්ටාවශේෂයක් තියෙනෝනේ. ඒ වගේ උන්ටත් එහෙම තියෙන්න ඕනේ. එහෙමවත් නෑ. ඒකනේ දැන් යාළ ගාව තොරතුරු තියෙනවා. දැන් අපිට නැට්ටක් තියුණයි කියලා අපි කියන්නේ නැහැ කොතනවත්. හැබැයි අපි ගාව නැට්ටක් තියුණයි කියලා මොකද්ද තියෙන්නේ? තොරතුරු තියෙනවනේ. අපි ගාව පොඩි නෂ්ටාවශේෂයක් පොඩි කෑල්ලක් ඉතුරු වෙලා තියෙනවනේ. හරිද? ඒක නිසා එයාලා අපි නැට්ටක් තියුණයි කිව්වොත් පිළිගන්නවා. හරි ඔය ඒක ඇත්ත ඒක ඇත්ත. හැබැයි ගිරවට කතා කරන්න පුළුවන් කියලා මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. මොකද නෂ්ටාවශේෂ නැහැ උගේ ඇඟි. අන්න ඒක නිසා තොරතුරුත් එක්ක ඩේටාත් එක්ක ඉන්න පරම්පරාවක් එක්ක නම් කතා කරන්නේ අපිට ඒ ඩේටා ටික අපි ගාවත් තියෙන්න ඕන. එතකොට මම අර කලින් කතා කරපු දැනුම කොටස් දෙකයිනේ. එක කොටසකට යම්කිසි ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් හොඳටම දැනුම තියෙනවා. ඊළඟට හොඳම දේ තමයි දැන් හැදෙන පරම්පරාව සහ හැදෙන්න ඕන අපිත් යන්න ඕන දෙන්න අපි දැනගන්න ඕන දැනුම තියෙන තැන. දැනුම අපිට පොත කටපාඩම් කරලා පොතේ තියෙන සියල්ල කටපාඩම් වෙලා අපි තුල තියෙන්න ඕනේ නැහැ. අපිට මෙමරි චිප් එකක් ඕනේ නැහැ. හරිද? හાર્ඩ් ඩිස්ක් එකක් ඕනේ නැහැ. අපි ගාව දැනුම ගබඩා කරගන්න ඕන එකක් ඕනේ නැහැ. ලෝකේ ඕන තරම් මේ සයිබර් අවකාශයේ දැනුම ඕන තරම් තියෙනවා. දැන් අපි අපේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටිකයි වීඩියෝ ටිකයි ටෙලිෆෝන් නම්බර්ස් ටික ඔක්කොම ටික ක්ලවුඩ් එකට සේව් කරාම මේක වතුරේ වැටුණත් මොකේ වැටුණත් කම්පියුටරේ විනාශ වුණත්
හෙට උදේ අපි අලුත් ඩිවයිස් එකක් අරගෙන අර ටික ඔක්කොම අරගෙන අර පරණ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔක අර වලාකුලක් වගේ නිර්මාණය වෙලා තියෙන. ඒක තියෙන්නේ කොහෙද කියලා කවුරුවත් දන්නේ නැහැ. හැබැයි තියෙනවා. අපි ගිහලා අපේ ඊමේල් ඇඩ්‍රස් එකයි පාස්වර්ඩ් එකයි දාලා ඩ්‍රයිව් එකෙන් ඩවුන්ලෝඩ් කරගමන් අර තිවිච්ච ටික ඔක්කොම ආපහු මේකට වැටෙනවා. හරිනේ. ලොකු සර්වර්ස් තියෙනවා. ඒවයි තමයි ඩේටා තියෙන්නේ. එතකොට මෙයාලා ගාව ඩේටා තියෙනවා. එතකොට අපි එයාලට අර මෙමරි චිප් එකක් නැහැනේ. මෙමරි චිප් එකක් නැති කෙනෙකුට මෙමරි චිප් එකක් හදලා ඒක ඇතුළට කාවද්දලා අර ටික අපේ ටික කොපි කරලා ෆයිල් හදලා ෆෝල්ඩර් දාලා ඒක ඇතුළට දාන්න ගිහිල්ලා අපිට මොකද වෙන්නේ? අපිට අපේ අල්ප පරම්පරාවේ ළමයි ටික අපිට නැති වෙනවා. හරිද? අල්ප පරම්පරාවේ ළමයි ටික නැති කරගන්නවද අපි? චිප් එකක් හදන්න ගිහිල්ලා නැත්තම් එයාලට දැනුම තියෙන තැන් ටික උගන්වනවද? දැනුම තියෙන තැන් ටික උගන්වන්න හදන්න අපි. ඔයාලා කියලා දෙන්න ඔයාලා දැනුම තියෙන තැන් ටික හොයාගන්න. මෙන්න මෙතන ත්‍රිපිටකයේ තියෙනවා මේ සද්ධර්ම රත්නාවලිද මේකේ තියෙනවා කියලා අපි දන්න ඕනේ. දැන් වෙනද අරක කටපාඩම් කරගෙන ඇවිල්ලා ඔයා හෙට එනකොට මේ ගාථා 5 පාඩම් කරන් එන්න ඕන. මෙතන ඇවිල්ලා කියන්න ඕන. එතෙන්ට වැඩි එතෙන්ට යන්න ඒ කියන්නේ දහම් පාසල් ගුරුවරු ටිකක් හදාගන්න බැරි වෙනවා. ඒකට දක්ෂ ළමයි ටිකක් ඉන්නවා. එයාලා ඒ ටික පාඩම් කරගන්නවා. ඒක ඒ පැත්තට යන අය ඒ ටික කරගන්නවා. හැබැයි අපි හැමෝටම එකම දේ කරන්න ගිහිල්ලා අර කීමට කියන්නේ අධ්‍යාපන ක්‍රමවේද හැදිලා තියෙන්නේ දැන් මාළුවටත් කියන්නේ ගස් නැගපන්. වඳුරටත් කියන්නේ ගස් නැගපන්. අලියටත් කියන්නේ ගස් නැගපන්. මිනිස්සුනාට සිතුවිලි පරම්පරාවල් වෙනස්. එතකොට අපි තීරණය කරන්නේ ගහට ඉක්මනින්ම නගින එක නම් දක්ෂය කියලා මාළුවට ගහට නගින්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. එතකොට ඌ දුර්වලෙක් වෙනවා. හැබැයි වඳුර ගහට වේගෙන් නැග්ගට මාළුවත් එක්ක වතුර පීනන්න පුළුවන් වෙනවද? බෑනේ. එතකොට මොකද වෙන්නේ? වතුරේදී මාළුව දක්ෂයෙක් වෙනවනේ. ඊළඟට අලියට ගහට නගින්න කිව්වම ඌ මොකද්ද කරන්නේ? ඌ ගහ පෙරලනවා. ඌ නගින්න බලනවා. ගහ පෙරලෙනවා. මොකද වෙන්නේ? අන්න උන් ටික අල්ලලා අපි හිරේ දානවා. ඒ සමාජෙ පෙරලෙන උන් බැස්ස ගම. උන් ටික අල්ලලා අපි හිරේ දානවා. එයාලට ඒ ටාස්ක් එක සමාජෙ කොටස දෙන්න ඕනේ. ඒ නිසා උගන්නන හැම දරුවටම පාලි ටික ඔක්කොම කටපාඩම් කරවල පොත් ටික ඔක්කොම කටපාඩම් කරවල එළියට දාන්න බැරි වෙයි. හැබැයි එයාලා හැමෝටම පොදුවේ දැනුම තියෙන තැන් ටික උගන්නන්න. chat gpt නැත්තම් මේ deepshark ඒ වගේ AI තාක්ෂණයත් එක්ක කොහොමද යන්නේ? YouTube channels මොනවද තියෙන්නේ? අද YouTube channels ඕන තරම් තියෙනවා. ඔයාලා උගන්නන්න ගිහිල්ලා ගිරිය කඩාගෙන පොත පෙරලගෙන කෑ ගහන්න ඕනේ YouTube channel එකක් එක්ක සම්බන්ධ වෙලා ඔයාලා ඒ ටික පෙන්නලා ඒක ඇසුරෙන් උගන්නන්න. එයාලට විනාඩි 5ක් කර channel එක පෙන්නුවා නම් ඇති. අන්න සෙට් නඩු අපේ මිස් මරු අපේ මිස් දන්නෝ අපිට ඕන දේ. හරි? අන්න ටක් ගාලා එයාලා මොකද වෙන්නේ? අපිත් එක්ක එන්ගේජ් වෙනවා. එන්ගේජ් වෙලා අපිත් එක්ක බැඳුන ගමන් එයාලට අපිට අපේ දැනුම ටික අපිට දෙන්න ඕන ටික දෙන්න පුළුවන්. නැත්තම් දෙන්න බැරි වෙනවා. ඒක ඇල්ෆා ජෙනරේෂන් එකත් එක්ක අපිට කටයුතු කරන්න අමාරු වෙනවා. ඊළඟට ඕන් ඉතා ඉක්මනින්ම වෙනස් වීම වලට අනුවර්තනය වෙනවා. ඒ කියන්නේ මේක මේ රිසර්ච් පේපර් එකේ තිබුණේ අර මේ කටුස් එක්ගේ රූපයක් කියන්නේ යාලා කටුස්ස මොකද? චම්ප්ලින් කියලා කටුස් එක්ක ඉන්න යාලා දැම්මොත් දාපු තැන හොයාගන්න බෑ. පිටරටවල නම් උන් සුරතලයට ඇති කරනවා මේ. මෙතන දිව්වොත් ඌ ගුරු පාටයි. මෙතන දිව්වොත් තිව්ව සැනික්. දැන් අපේ කටුස්සෝ අපි දැන් කටුස්ස පාට මාරු කරනවා කියලා දන්නවා. මම ගොඩක් වෙලාවට බලන් ඉඳලා තියෙනවා මම පාට මාරු කරනක. ඌට එහෙන වෙලාවක් යනවා නේ. අර චම්ප්ලින් කියන කාට එහෙම නෑ මේ මෙහෙම භාගයක් තිව්වොත් භාගයක් සුදුයි භාගයක් ගුරුයෝ. අන්න ඒ වගේ. ඒ කියන්නේ එයාලා ටක් ගාලා වෙනස් වෙනවා. ඇල්ෆා ජෙනරේෂන් එක ඉක්මනට අනුගත වෙනවා. ඉක්මනට වෙනස් වෙනවා. එයාලට දැන් කිව්වොත් ඔයාලට අද බෞද්ධ දර්ශනය ගැන තමයි උගන්වන්නේ ඔයාලා මේ ටක් ගාලා එයාලා ඒ ටික ඉගෙන ගන්නවා. හරිද? හෙට උදේ මේ හොඳට බෞද්ධ දර්ශනය හදාරගෙන හොඳට හිටපු එක හෙට උදේ අර ගිරව වගේ වෙනෙහෙකුට වැටුන ගමන් අර ටික ඔක්කොම අමතක වෙලා අර පැත්තට යනවා. පැහැදිලිද? ඒ නිසා ටච් එකේ තියාගන්න අපි බලන්න ඕන. අපි දැන් කොච්චර මේ වැඩිම ලකුණු ගත්ත පේපරේටත් හොඳයි දහම් පාසලේ දක්ෂම ශිෂ්‍යයා ඒ කතා වැඩක් නැහැ හෙට උදේ වෙනෙහෙකුට සෙට් වෙන තු ඒ පැත්තේ. හරියන්නේ නැති තැනකට සෙට් වෙන තු ඒ පැත්තේ. ඒ අර චම්ප්ලින් වගේ ටක් ගාලා වෙනස් වෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් වෙනස් වීම වලට අනුවර්තනය වෙන જાතියක් හරි පරිස්සමෙන් මේ පරම්පරාවට අපි ඉගැන්වීම් කටයුතු කරන්න ඕන. ඒ ඉගැන්වීම් කටයුතු කරද්දී අපිට අවශ්‍ය පැත්තට මෙයාලව
වෙනස් කරගන්න චේන්ජ් කරන්න අපිට ඇහුම්කන් දෙන පිරිසක් බවට පත් කරගන්න හරිම ලේසි මේ ඇල්පජෙන් එක. හැබැයි ඒක අපි හරියට කරන්න ඕන. ඔවුන්ට අහුම්කන් දෙන බව පෙන්වන්න ඕන. ඔවුන් එක්ක ඉන්න බව පෙන්වන්න ඕන. එයාලගේ ඩිජිටල් ලෝකේ ගැන අපි දැනුවත් කියලා පෙන්වන්න ඕන. ඒ නිසා ජෙනරේෂන් X එකේ පිරිසක් ඉන්නවා, Y එකේ පිරිසක් ඉන්නවා, Z එකේ පිරිසක් ඉන්නවා. Z එකේ පිරිසට මේ කියන කාරණාව ගොඩක් හොඳට වැටහෙනවා. X එකේ අයත් මේකට එන්න මේ ටික පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. C එකේ අය උදව් කරાવી. එයාලා හරි දක්ෂයි උදව් කරන්න අනිත් පරම්පරාවලට. ඊළඟට මෙයාලා මේ XYZ කියන පරම්පරා තුනේම එකතුව මම අර කිව්වේ මෙයාලා ගාව ඔය ලක්ෂණ තුනම දිනනවා. අපේ තියෙන්න ඕන දේවල් හොඳ දේවල් ටික ඔක්කොම දිනනවා. නරක දේවල් නෙවෙයි හොඳ දේවල් ටික ඔක්කොම දිනනවා. එතකොට XYZ කියන පරම්පරා තුනේම එකතුවක් නෙමේක. එතකොට එයාලා ඇඩ්වාන්ස්. අපි හැරෙනකොට උන් හැරිලා පෙරලිලත් ඉවරයි. අපි හැරෙනකොට උන් හැරිලා පෙරලිලත් ඉවරයි ඒ ජෙනරේෂන් එක. ඒ නිසා හොඳම දේ තමයි එයාලත් එක්ක යන්න ඕන. එහෙම නැති වුණොත් දහම් පාසලට අභියෝගයක් වෙනවා අපේ දහම් පාසල් පද්ධතියට අපේ දරුවෝ ටික නැවත ගෙන්න ගන්න. ඉස්සරහා පරම්පරාව කොහොමද දහම් පාසලට ගෙන්න ගන්න කියන කාරණාව. ඒතර ගුරුවරු විදියට අපිට දැඩි වගකීමක් තියෙනවා මේ පරම්පරා තුනෙන්ම හැදිච්ච හොඳම ස්ප්‍රිට් එක නැත්තම් හොඳම පිරිස නියෝජනය කරන පරම්පරාවට කොහොමද දහම් අධ්‍යාපනය දෙන්න කියන කාරණාව අපි මේ අවබෝධි විද්‍යාත්මකව අධ්‍යයනය කරලා මේ විද්‍යාත්මක අවබෝධයකින් කරන්න ඕන. එහෙම නැතුව යාලව අපි කරේ මෙහෙමයි අපි කිලෝමීටර මෙච්චර පයින් ගියා අපි මෙච්චර රෑ වෙනකම් කකුල් වල බේසන් දාගෙන බේසන් වල වතුර දාගෙන පාඩම් කරා ඒව කියලා එයාලව අපි කවදාවත් හිතන්නේ මේ හිතන්න හොඳ නැහැ. අපි පාඩම් කරේ කකුලේ වතුර දාගෙන බේසමට දාගෙන පාඩම් කරනවා නම් එහෙම තමයි කරන්න ඕන කියලා. නෑ එහෙම නෑ. ඒ දැන් පරම්පරාව හරි ලේසියෙන් ඇබ්සෝබ් කරගන්නවා. එයාලට මේ අපිට තරම් කාලයක් යන්නේ අපි දැන් මේක කොහොමද කරන්නේ කියලා කල්පනා කරලා ලියලා අතිනුන් ලියලා කටපාඩනුක් කරලා තනියමත් ඇවිදගෙන යන ගමන් කියවලා තමයි අපි දැනුම එකතු කරගන්නේ. එයාලට එහෙම නෑ. එයාලා මේ යන ගමන් ඉගෙන ගන්නවා. තව වැඩ දෙක තුනක් කරන ගමන් එයාලා ඉගෙන ගන්න වැඩෙත් කරනවා. ඒ නිසා මේ ඩිජිටල් ලෝකෙ මිනිස්සුත් එක්ක අපි ගනුදෙනු කරද්දී එයාලා අපිට හිතවත් වෙන්න නම් එයාලා අපිත් එක්ක රැඳී සිටින්න නම් විශේෂයෙන්ම අපිට එයාලව තේරුම් ගන්න වෙනවා. රිසර්ච් එකකින් සොයාගෙන තිනවා දැන් ලංකාවේ විදේශගත වෙන ප්‍රමාණය ගොඩාක් වැඩි. ඒකේ ප්‍රධාන හේතුව තමයි එයාලගේ දෙමව්පියොත් එක්ක වැඩිහිටි පරම්පරාවත් එක්ක ජීවත් වෙන්න බෑ. විශේෂයෙන්ම Gen Z එක. ඒකයි මම කිව්වේ Gen Z එකේ බහුතරයක් දැන් රට හැර යනවා. මේ සමාජය ඇතෑරලා යනවා. ඒ හේතුව ඒකේ රිසර්ච් එකේ වැඩිපුරම කියන්නේ අම්මා තමයි හේතුව කියලා කියනවා. අම්මත් එක්ක ඉන්න බැරි නිසා ළමයි යන්නේ. හරිද? ඇයි අම්මට තමයි ඔක්කොම ටික වැටෙන්නේ නේ. අපේ තාත්තලාගේ ප්‍රෙෂර් එකත් අපි දෙන්නේ අම්මටනේ. බලනවා ගිහිල්ලා ළමයා මොකද්ද කරන්න කියලා ඉතින් අනේ අහිංසක අම්මා කියලා තමයි බලින්නේ. ඔය තමයි වක් කියන්න ඕන ළමයි ඔහොම හැදුවට කිව්වම අම්මා තමයි ගිහිල්ලා මූණ දෙන්නේ ටිකට නේ. අම්මත් එක තරහයි. තාත්තත් එක ෂේප් නේ. ඒක නිසා අන්තිමට ළමයි රට හැර යන්නේ අම්මත් එක්ක ඉන්න බෑ කියන. හරි. ඒ නිසා මෙන්න මේ අලුත් ජෙනරේෂන් එක ගැන මෙතන දහම් පාසලට එන දරුවෝ වගේම ඔබේ ගෙදරත් ඉන්නෝ මේ ජෙනරේෂන් එක. ඒ නිසා මේ ජෙනරේෂන් එකත් එක්ක ගනුදෙනු කරද්දී හරි ලස්සනට ගනුදෙනු කරන්න. එයාලා හරි ස්වාධීනයි, එයාලා හරි ලස්සනයි. එයාලා මේක තා ගොඩාක් තිබුණා. මම දැන් මේක කෙටි කරනවා. මොකද අපි කතා කරමු මේ ප්‍රශ්න තියෙන අය සහ මේ දේවල් ගැන තව සාකච්ඡා කරමු. අපි ඉස්සරහට දැන් මේ අද දවසේ වැඩසටහන අපි YouTube දාන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට තව කාරණා මේ ගැන කතා කරනවා. අපි ඉස්සරහට කතා කරමු. මේවා කියවද්දී හරි ආසයි කියවන්න. මේවා බලද්දී හරි ආසයි. එයාලා ලෝකේ අර සෑම සංස්කෘතියක්ම නියෝජනය කරනවා කියලා කිව්වේ. එයාලා අපිට වැඩිය ඉදිරිගාමී. එයාලා ලෝකේ ප්‍රශ්න ගැන, ගෝලීය ප්‍රශ්න ගැන මම කිව්වා අර TikTok නටන පරම්පරාවක් නෙමෙයි මේ ඉන්නේ. මෙයාලා හරියට හැදුවොත් මෙයාලා හරි වේගෙන් මේ ලෝකේ අලුත් ක්‍රමවේද වලට වෙනස් කරනවා. හරි වේගෙන්. එතකොට අපිට පුළුවන් නම් මේ සමාජයෙන් අන්නේ ටික ගන්න. මේ සමාජයට අපි පුංචි රටක්නේ. අපි චූටි සමාජයක්නේ. අපි අපෙන් ලෝකෙට දෙන්න පුළුවන් හොඳම දේ දෙන්න පුළුවන් නම්
මේ දහම් අධ්‍යාපනය සහ මේ විශ්වයට මුදාහරින්න පුළුවන් නම් මෙන්න මේ බෞද්ධ දර්ශනය කියන කාරණාව. ඒකයි මම පටන් ගත්තේ බෞද්ධ දර්ශනය අපි උගන්වමු ආගම නෙමෙයි කියලා. මේ බෞද්ධ දර්ශනය කියන කාරණාව අපිට විශ්වයට මුදාහරින්න පුළුවන් පරම්පරාවක් මේ දහම් පාසල් ශාස්ත්‍රය තුල අපිට ගොඩනගන්න පුළුවන් නම් ඒක තමයි අපි කරන ලොකුම සේවය මේ විශ්වයට. මොකද ඔවුන් බලාගෙන ඉන්නේ මේ විශ්වයට වැඩ කරන්න. අපිම තමයි ජෙනරේෂන් එක නිර්මාණය කරලා තියෙන්නේ. එයාලා මේ විශ්වය තුල ගෝලීය සමාජය තුල ගෝලීය ප්‍රශ්න ගැන එයාලා කතා කරන්නේ. එයාලට අදාළ නැහැ අපේ මේ රට ගැන අපේ සමාජය ගැන නෙමෙයි එයාලා හොයන්නේ. මේ විශ්වයේම තියෙන මූලික මිනිස් අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ඒ වගේ දේවල් තමයි එයාලා කතා කරන්නේ. අපිට තිබුණාට අර ಜಾති ආගම් කුල ભેද මේ ජෙනරේෂන් එකට නැහැ. ඒ නිසා අපි බෞද්ධ දර්ශනය ගැන්නුවොත් අනිවාර්යයෙන්ම මේ පිරිස අපිත් එක්ක එකට ඒකාලෝක වෙනවා. ඉතින් ඔන්න මගේ WhatsApp නම්බර එකයි රාජකාරීමය ප්‍රගතනය දෙකම තියෙනවා. ඒකේ Facebook, YouTube, LinkedIn කියන තුනේම මම ඔය මధుශංකර රත්නායක කියන නමින් ඉන්නවා. WhatsApp කරන්න පුළුවන් ඔයාලට ඕනම වෙලාවක ඔය 071 32 50 852 කියන දුරකථනයට